හරි ළමයි ඔයාලට මම කියන එක ඇහෙනව නේද? chat එකේ message එකක් දාන්න මම කියන එක ඇහෙනව නේද කියලා. මම මේ side එක බලන්නේ මේ chat එක පේන්නේ මට side එකෙන් කැමරාව තියෙන ඉස්සරහින් නේ. ඒ කියන්නේ මේ side එක බලන්නේ. පොඩ chat එකේ message එකක් දාන්න ළමයි ඔයාලට මම කියන එක ඇහෙනව නේද කියලා. හරි. ඔය කියලා දාලා දිනවනේ. හරි. එහෙනම් ළමයි අපි වැඩේට යමු. වෙන වැඩ කරන්න එපා. හොඳට අහගෙන ඉන්න. හරි. හරි. ළමයි අද අපි පටන් ගන්නෙ මෙට්‍රික් සිතියම් පාඩම. හරිද? මෙට්‍රික් සිතියම් පාඩම. මම මේ පාඩම පටන් ගන්න කලින් ඔයාට ළමයි පට්ට වැදගත් කරුණු කිහිපයක් කියනවා. හරි. කෙලින්ම පාඩම මම පටන් ගන්න යන්නේ නැහැ. මේ පාඩම පටන් ගන්න කලින් මට ඔයාලට කියන්න දේවල් කිහිපයක් තියෙනවා. අහගන්නකො ළමයි. ඔයා දන්න ඔයාට ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ පාඩම් පහක් එක්සෑම් එකට යන්න කලින් කවර් කරගෙන යන්න තියෙනවා කියලා. හරිද? ඔයා දන්න ඔයාට එක්සෑම් එකට යන්න කලින් ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ පාඩම් පහක් ඉගෙනගෙන යන්න ඕනේ. ඔය ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ පාඩම් පහෙන් ළමයි තුන්වෙනි පාඩම තමයි මෙට්‍රික් සිතියම් පාඩම කියලා කියන්නේ. හතරවෙනි පාඩම තමයි සිතියම් විවරණය කියලා කියන්නේ. හරිද? තුන්වෙනි පාඩම මෙට්‍රික් සිතියම්. ඔය පහෙන් ළමයි හතරවෙනි පාඩම තමයි සිතියම් විවරණය කියලා කියන්නේ. හරි. මේ පාඩම් දෙකේ තියෙන වැදගත්කම මම මුලින්ම කියන්නම්. මේ අහන්නකෝ. ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ තුන්වෙනි පාඩම මෙට්‍රික් සිතියම්, හතරවෙනි පාඩම සිතියම් විවරණය. ඔයා දන්නවා ඔයාගේ ෆස්ට් පේපර් එකේ ලකුණු 20ක අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා මෙට්‍රික් සිතියම් කියලා. අන්නේ ප්‍රශ්න ළමයි ගොඩ දාගන්න නම් මේ පාඩම් දෙකේම දැනුම ඕනේ. හරිද? ගොඩක් ළමයි හිතන්නේ මෙන්න මේක විතරක් බලාගෙන ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන් කියලා. හැබැයි මෙට්‍රික් සිතියම් විතරක් බලාගෙන ගියා කියලා ළමයි ලකුණු 20 ගන්න බෑ. ඒ හින්දා අංක එකට මතක තියාගන්න දන්නේ නැති කෙනෙක් ඉන්නෝ නම් ඔයාගේ A level paper එකේ first paper එකේ අනිවාර්යෙන්ම ඔයා පිළිතුරු ලියන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා ලකුණු 20ක මෙට්‍රික් සිතියම් ප්‍රශ්නය. ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න නම් ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ 3 4 පාඩම් දෙකටම ඔයා සූදානම් වෙලා යන්න ඕනේ. හරිනේ? ඒක මුලින්ම ඔළුවේ තියාගන්න. ඊළඟට අපි බලමු ළමයි හැම අවුරුද්දකම මේ මෙට්‍රික් සිතියම් වලින් මෙන්න මේ පාඩම් දෙකෙන් ලකුණු 20 මෙට්‍රික් සිතියම් ප්‍රශ්නයක් අහලා තියෙනවද කියලා. ඔව් ළමයි. හැම අවුරුද්දකම පාස් පේපර්ස් අරගෙන බලන්න ලකුණු 20ක මෙට්‍රික් සිතියම් අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. 2019 තමයි නව විෂය නිර්දේශ පටන් ගත්තේ. ඉතින් 2019 20 21 22 23 24 24 ඔය හැම එකේම ළමයි මෙට්‍රික් සිතියම් ලකුණු 20ක ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. හරි ඔයාගේ අවුරුද්දෙත් අනිවාර්යයෙන්ම ලකුණු 20ක මෙට්‍රික් සිතියම් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙම ඔයා අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා කියලා දන්නවනම් මේ පාඩම් දෙකට රෙඩි වෙලා යන්න ඕනේ කියන එක ඕනම කෙනෙක්ට තේරෙනවා. හරි. අපි බලමු ළමයි දැන් සාමාන්‍යයෙන් A level වල මෙට්‍රික් සිතියම් ලකුණු 20 ඇතුළත මොන වගේ ප්‍රශ්න දහලා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් බලමු. හරිද? අපි දැන් යමු ඊළඟට. දැන් මම කියන්නේ හැම අවුරුද්දකම අනිවාර්යයෙන්ම මෙන්න මේ පාඩම් දෙකෙන් ලකුණු 20ක ප්‍රශ්නයක් අහලා තියෙනවා කියලා. අපි බලමු සාමාන්‍යයෙන් ওই මෙට්‍රික් සිතියම් ප්‍රශ්නය ඇතුළත මොන වගේ ප්‍රශ්නද පොඩ්ඩක් අහන්නේ කියලා අපි පොඩ්ඩක් බලලා ඉමු. හරිද? මම පොඩ්ඩයි ස්ක්‍රීන් එක ෂෙයා කරනවා පොඩ්ඩක් ඒක බලන්න. හරි මේවාට බලා ගන්න පුළුවන් වෙන්නේ 2019 A level වල 2019 A level වල ජෝග්‍රෆි ෆස්ට් පේපර් එක තමයි ඔයාට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ෆස්ට් පේපර් එකෙත් ළමයි මේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ අංක 1 කියලා දාලා රෝමිලක්කම් ළමයි 6ක් තියෙන මෙන්න මේ ප්‍රශ්නේ තමයි මෙට්‍රික් සිතියම් ප්‍රශ්න විදියට 2019 A level වල ළමයි දුන්නේ 2019 A level මෙට්‍රික් සිතියම තමයි මේ ඔයාට මම රතු පාටින් කොටු කරලා තියෙනවා බලා ගන්න පුළුවන් උනේ හරි හරි බලන්න ළමයි මෙන්න මේ ප්‍රශ්නේ මොන වගේ ප්‍රශ්නද අහන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. පළවෙනි ළමයි රෝමිලක්කම යටතේ කියනවා මේ බලන්න පළවෙනි රෝමිලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ තියෙනවා A සහ B කියලා AB සහ CD රේඛා දෙක මගින් දැක්වෙන භූරූප ලක්ෂණ දෙක අහන්න. ඒ කියන්නේ දැන් ඔයාට මේ වගේ මෙට්‍රික් සිතියමක් හම්බ වෙනවනේ. හිතන්නකෝ මෙන්න මේ වගේ මෙට්‍රික් සිතියමක් ඔයාට හම්බ වෙනවා. හරිද? මේ වගේ හම්බෙන මෙට්‍රික් සිතියමක කොහේ හරි තියෙනවා AB සහ CD කියලා ඔන්න නම් කරලා තියෙනවා. අපෙන් අහනවා අන්න ඒ විදියට නම් කරලා දුන්නොත් ළමයි අන්න ඒ භූලක්ෂණ හඳුනාගෙන ඔයාට උත්තර ලියන්න තියෙනවා. ඉතින් මෙන්න මේ හැම අවුරුද්දකම ওই භූලක්ෂණ හඳුනා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. ඔයාගේ අවුරුද්දෙත් අනිවාර්යයෙන්ම තියෙනවා. හරිද? ඒ කියන්නේ AB හරි CD හරි R හරි ඕනම එකක් කොහේ හරි තැනක ඔය ඉංග්‍රීසි අක්ෂරයක් හරි දීලා කොටු කරලා ගියහොත් එතන තියෙන භූරූප ලක්ෂණය භූලක්ෂණය මොකක්ද කියලා අනිවාර්යයෙන්ම ළමයි ඔයාට හඳුනා ගැනීම පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ළමයි 2019 විතරක් නෙමෙයි හැම අවුරුද්දකම අහලා තියෙනවා.
බලන්න මෙන්න මේ ප්‍රශ්නෙම දෙවනි රෝම ඉලක්කමත් කියලා තියෙන ළමයි භූ ලක්ෂණ හඳුනා ගැනීම සම්බන්ධයි. E සහ F කියලා තියෙනවලු චතුරාශ්‍ර දෙකක්. ඒ කියන්නේ කොටු දෙකක්. ඒ දෙකේ තියෙන ජල වහන ලක්ෂණ දෙක හඳුනාගෙන නම් කරන්න කියලා තියෙනවා. හරිද? එතකොට බලන්න මෙන්න මේ ලකුණු 20 ප්‍රශ්නය ඇතුලේ මේ අවුරුද්දේ ලකුණු 4ක් භූ ලක්ෂණ හඳුනා ගැනීමට ළමයි තිබ්බා. හරිද? ඉතුරු ලකුණු තිබ්බේ හරස්කඩක් අඳිනවට තිබ්බා. දෙකක් අතර සම්බන්ධතාවය විස්තර කරනවට තිබ්බා. හැබැයි බලන්න මේ ප්‍රශ්නය ඇතුලේ ළමයි ලකුණු 4ක් භූ ලක්ෂණ හඳුනා ගැනීම සම්බන්ධයෙන් තමයි තිබ්බේ. ඉතින් ඔයාලට මේ මෙට්‍රික්ස් ඉතිහාස ප්‍රශ්නය ඇතුළත ළමයි ඔය භූ ලක්ෂණ හඳුනා ගැනීම සම්බන්ධයෙන් ලකුණු ළමයි ලේසියෙන්ම ගන්න පුළුවන්. හැබැයි ඒක ඔයා හරියට ලේසියෙන් ඒ ලකුණු ටික ගන්න නම් මෙට්‍රික්ස් ඉතිහාස පාඩමේ ළමයි ඔයාට දීලා තියෙන ටියුට් එකේ තියෙනවා ඔයාගේ ටියුට් එකේ තියෙනවා අන්තිම පිටුවල මෙන්න මේ වගේ භෞතික සංස්කෘතික ලක්ෂණ සම්බන්ධයෙන් රූප සටහන් ටිකක්. අන්න ඒ ටිකේ දැනුම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. තේරුණානේ? ඔය දැන් හැම අවුරුද්දකම මෙට්‍රික්ස් ඉතිහාස වල මේ ලක්ෂණය මොකද්ද මේක මොකද්ද මේ තියෙන්නේ මොකද්ද කියලා අහනවා. ඒකට අදාළ සම්පූර්ණ ලකුණු ගන්න නම් ඔයාගේ ටියුට් එකේ මම දාලා තියෙනවා මෙන්න මේ භූ ලක්ෂණ ටිකක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් රූප සටහන් ටිකක්. අන්න ඒ ටික ඔයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. තේරුණානේ කියන එක? එතකොට මේ අවුරුද්ද විතරක් නෙමෙයි මේ වාට බලා ගන්න පුළුවන් ඉන්නේ 2020 A level මෙට්‍රික්ස් ඉතිහාස ප්‍රශ්නේ. ඒකේ ළමයි මෙන්න මේ මම හරිදාන ප්‍රශ්න හතරම තියෙන්නේ. ඒ හතරට නිකන් ලකුණු කීයද බලන්නකෝ ළමයි පැත්තෙන් දීලා තියෙන ලකුණු. මම හරි දාලා තියෙන මෙන්න මේ ප්‍රශ්න හතරේ ලකුණු එකතුව 1යි 2යි 3යි 3යි 2යි කීයද 5යි 5යි 2යි කීයද 7යි 7යි 3යි කීයද 10යි 2020 A level මෙට්‍රික්ස් ඉතිහාස ප්‍රශ්න ඇතුලේ ලකුණු 20න් ලකුණු 10ක්ම තිබේ භූ ලක්ෂණ හඳුනා ගැනීම. හිතන්නකෝ A කියන චතුරස්‍රයේ තියෙන ජල වහන ලක්ෂණය අරියන ඒක ලිව්වොත් එක ලකුණයි. අපි හිතමුකෝ B කියන චතුරස්‍රයේ තිබ්බ ජල වහන ලක්ෂණය ශාකීය නම් ඒක හඳුනාගත්තොත් එක ලකුණයි. හිතන්නකෝ CD වල තිබ්බේ ළමයි සමමිතික නිම්නයක් නම් අන්න ඒකට එක ලකුණයි. EF වල තිබ්බේ ළමයි ආයතගාමී නිම්නයක් නම් ඒකට එක ලකුණයි. මම මේ නිකන් කියන්නේ අර බලන්න භූ ලක්ෂණ හඳුනා ගැනීමට හැම අවුරුද්දෙම ළමයි මෙට්‍රික්ස් ඉතිහාස ප්‍රශ්නය ඇතුලේ ලකුණු වෙනවා. මේවට බලා ගන්න පුළුවන් වෙන්නේ ළමයි 2021 A level මෙට්‍රික්ස් ඉතිහාසම. අපි බලමු ඒකෙත් ළමයි මෙන්න මේ හරි දාලා තියෙන මෙන්න මේ ප්‍රශ්න වලට ළමයි භූ ලක්ෂණ හඳුනා ගැනීම සම්බන්ධයෙන් තිබෙන ලකුණු කීයද බලන්න එතනත් ළමයි ලකුණු 7ක්. 20න් 7ක්. ඉතින් මේ විදිහට ඔයාගේ A level පේපර් එකෙත් අනිවාර්යයෙන්ම භූ ලක්ෂණ හඳුනා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න අහනවා. අන්නේ භූ ලක්ෂණ හඳුනා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න ටික හරියට කරගන්න නම් මෙට්‍රික්ස් ඉතිහාස තුන්වෙනි පාඩමේ දැනුම අනිවාර්යයෙන්ම ඕනේ. තේරුණානේ කියන එක? මොකද දැන් ඔයාට මම කිව්වා ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ ගත්තොත් මෙන්න මේ තුන්වෙනි පාඩම තමයි මෙට්‍රික්ස් ඉතිහාස පාඩම. හතරවෙනි පාඩම තමයි සිතියම් විවරණය. මේ දෙකේම දැනුම ඕනේ කියලා කිව්වා මෙට්‍රික්ස් ඉතිහාස ප්‍රශ්නෙට ලකුණු 20ම ගන්න. මම ඔයාට එහෙමනේ කිව්වේ. එතකොට අර භූ ලක්ෂණ හඳුනා ගැනීම සම්බන්ධයෙන් ඔයාට උගන්වන්නේ ළමයි මෙන්න මේ පාඩමේ. මෙට්‍රික්ස් ඉතිහාස පාඩමේ. එතකොට අර දෙකක් අතර සම්බන්ධතාවය ගැන උගන්වන්නේ ඔයාට සිතියම් විවරණය. අන්න ඒකයි කිව්වේ මේ පාඩම් දෙකම ඕනේ කියලා. තේරුණානේ කියන එක? අර ලකුණු 20 ප්‍රශ්නේ ඇතුලේ සමහර ඒවා විස්තර කිරීම අහලා තියෙනවා. සමහර ඒවා අඳින්න කියලා තියෙනවා. සමහර ඒවා ළමයි ලක්ෂණ හඳුනා ගැනීම අහලා තියෙනවා. ඉතින් ඔය ප්‍රශ්න වලට උත්තර ලියන්න නම් ඔයාට මෙන්න මේ පාඩම් දෙකේම දැනුම ළමයි අනිවාර්යෙන්ම ඕන වෙනවා. මුලින්ම අපි මෙට්‍රික්ස් සිතියම් පාඩම කරලා තමයි සිතියම් විවරණයට යන්නේ. මොකද දෙකක් අතර සම්බන්ධතාවය විස්තර කරන්න කලින් ඔයාට දැක්ක ගමන් මේ තියෙන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ මැප් එක ගත්තාම උනත් ඔයාට පුළුවන් වෙන්න ඕනේ කහ පාට පසුබිමේ මොනවද තියෙන්නේ. කොළ පාටින් තියෙන්නේ මොනවද? තේ වගාව. ඒ වගේම මේ තියෙන්නේ ප්‍රධාන මාර්ගයක්. ඔය රතු පාටින් මැදින් ගිහිල්ලා දෙපැත්තේ ලයින් එක කළු පාටින් තියෙන්නේ. ඒ විදිහට ඔයාට මේ මැප් එක දැක්ක ගමන් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ ළමයි. තේරුණාද කියන එක? මේ මැප් එක දැක්ක ගමන් මේ මැප් එකේ තියෙන්නේ මොනවද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක කඳුකර ප්‍රදේශයක් තියෙන සිතියමක්. ඒ වගේම ඔයාට දැක්ක ගමන් මේ මෙතන තියෙන්නේ මොනවද? මේ හැමදේම කියවන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඔය මෙට්‍රික් සිතියම් පාඩමේදී කරන ප්‍රධානතම දේ තමයි අර ලකුණු 20 ප්‍රශ්නේ ඇතුලේ උත්තර ලියා ගන්න ඕන කරන තියරි දැනුම ඔයාට දාන එක තමයි මෙට්‍රික්ස් ඉතිහාස පාඩමේදී කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඔයාගේ පේපර් එකේ MCQ අහනවා දෙකක් හරි තුනක් හරි. අන්න ඒකට අදාළ තියරි දැනුම දාන්නෙත් මෙට්‍රික්ස් ඉතිහාස පාඩමේ. තේරුණානේ කියන එක? මට ඕන උනේ මෙන්න මෙච්චරයි. මෙට්‍රික්ස් ඉතිහාස ප්‍රශ්නේ ලකුණු 20ම ගන්න නම් මේ පාඩම් දෙකම ඔයා එක්සෑම් එකට යන්න කලින් ඉගෙනගෙන යන්න ඕන. මේ පාඩමේ උගන්වන්නේ තියරි දැනුම. ඒ තියරි දැනුමෙන් විස්තර කිරීම උගන්වන්නේ මෙන්න මේ පාඩමේදී. ඉතින් දෙකම ඕනේ ඔයාට ලකුණු 20 එක්සෑම් එකේදී ගන්න නම්. අද අපි කතා කරන්නේ ළමයි මෙන්න මේ තුන්වෙනි පාඩම මෙට්‍රික්ස් ඉතිහාස පාඩම. හරි නේද? හරි. තව ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා. බෝඩ් එක බලන්නකෝ. තව ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා.
ඔයා සමහර විට දැනට ළමයි කොහෙන් හරි මේ පාඩම් දෙක ඉගෙනගෙන ඇති. මේට්‍රික්ස් සිතියම් පාඩමයි සිතියම් විවරණයයි. හරිද? මම ඔයාලට මේ කියන දේ හොඳට අහගෙන ඉන්න. මේ පාඩමේ ළමයි අර ලකුණු 20 ප්‍රශ්නය ඇතුලේ ඔයාට ඕන කරන තියරි දැනුම දාන්න මේ පාඩමෙන්. මේකෙන් තමයි ඔයාට අර දෙකක් අතර සම්බන්ධතාවය විස්තර කරන්න කියලා දෙන්නේ. හරිද? දැන් විස්තර කිරීම මම මෙන්න මේ පාඩමට ගොඩක් වෙලාවට ඔයාලට දෙන්නේ ළමයි නෝට් එකක්. භූ විෂමතාවය ගැන විස්තර කරන විදිය. භූ ලක්ෂණ ගැන ජල වහන ලක්ෂණ විස්තර කරන විදිය. ඊළඟට ප්‍රවාහන ජාලය විස්තර කරන විදිය. ජනාවාස විස්තර කරන විදිය. භූමි පරිභෝගය විස්තර කරන විදිය. නෝට්නේ දෙන්නේ. මම මේ පාඩම ළමයි කිසිම නෝට් එකක් දෙන්නේ නැහැ. මම මේ පාඩම නෝට් විදියට උගන්වන්නේ නැහැ. මේ පාඩම සම්පූර්ණයෙන් මම ප්‍රශ්න 25කින් තමයි කරන්නේ. එතකොට කෙරෙක්ට හිතෙන්න පුළුවන් නෝට් එකක් නැතුව කොහොමද මේක කරගන්නේ කියලා. මම මේකෙදි මෙට්‍රික් සිතියම් වලදී ඔයාට ළමයි අර ලකුණු 20 ප්‍රශ්නය ඇතුලේ ඔයාට තියරි දැනුම ඕනනේ. ඒ තියරි දැනුම ඔක්කොම ටික මම මෙන්න මේ පාඩමේදී ඔයාගේ ඔළුවට දානවා. මෙට්‍රික් සිතියම් පාඩම ඇතුලේදී මම ඔයාට ඕන කරන තියරි දැනුම මෙට්‍රික් වලට අදාළ තියරි දැනුම සුපිරියටම දානවා. ඒ ටික ඔක්කොම දානවා. මම මේකෙදී ඔයාට කියලා දෙනවා දෙකක් අතර සම්බන්ධතාවය විස්තර කරන විදිය. මෙට්‍රික් වලින් ගණන් හදන්න තිබ්බොත් ඒව හදන විදිය මෙන්න මේකෙදි කියලා දෙනවා. තේරුණාද කියන එක ප්‍රශ්න 25කින්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම පොඩි උදාහරණයක් කියන්නම්. මෙට්‍රික් වල අහන එක ප්‍රශ්නයක් තමයි භූ ලක්ෂණ හඳුනා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්නයක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි හරස්කඩ අඳින විදිය ඔයාට කියලා දෙනවා. වැවක් ඇඳලා ඔය මෙට්‍රික් සිතියමේ ඇඳලා තියෙන වැවක් හරියටම පරිමාණය වෙනස් කරලා හරියටම තිතර අඳින්න කිව්වොත් කොහොමද අඳින්නේ? වර්ග කිලෝමීටරයක ප්‍රදේශයක් එකට 25000 එකට ලක්ෂ පරිමාණ වලට කොහොමද අඳින්නේ? සිතියමේ උච්චත්වයේ වැඩිම තැන කොහොමද හොයන්නේ? උච්චත්ව පරාසගයන් කොහොමද හොයන්නේ? ඒ වගේම තව ගත්තොත් ළමයි භූ විෂමතාවය ගැන කොහොමද විස්තර කරන්නේ? ජල වහනය ගැන කොහොමද විස්තර කරන්නේ? ඒ හැම එකක්ම කියලා දෙනවා. පිළිවෙලට යන්නේ. මේ ලකුණු 25 මේ ප්‍රශ්න 25 ඇතුළත මුලින්ම මම ඔයාලට කියලා දෙනවා මෙට්‍රික් වල අහන පොඩි පොඩි ප්‍රශ්න ටික. ගණන් හදන ප්‍රශ්න, රූප සටහන් ලොකු පොඩි කරලා අඳින ප්‍රශ්න, වැව පරිමාණ වෙනස් කරලා අඳින ප්‍රශ්න ඒ ටික කියලා දෙනවා. ඊට පස්සේ තනි තනි විචල්යන් විස්තර කරන විදිහ කියලා දෙනවා. මේ ප්‍රශ්න 25 ඇතුළත ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ තනි තනි විචල්යන්. භූ විෂමතාවය ගැන අහුවොත් කොහොමද ලියන්නේ? ජල වහනය ගැන අහුවොත් කොහොමද ලියන්නේ? ඒ වගේම භූමි පරිභෝගය ගැන අහුවොත් කොහොමද ලියන්නේ? භූමි පරිහරණය කියන්නේ වෙනම එකක්. කොහොමද ලියන්නේ? ඒ දෙකේ වෙනස මොනවද? අන්න ඒ ටික තමයි කියලා දෙන්නේ. තනි තනි විචල්යන් කියලා දීලා ඊළඟට මම ඔයාට කියලා දෙනවා මොකද දන්නවද? භූ විෂමතාවයත් එක්ක ජල වහනය සම්බන්ධ කරලා කොහොමද කියන්නේ? දෙකක් සම්බන්ධ කරලා ලියන විදිහ කියලා දෙනවා. එකපාර දෙකක් සම්බන්ධ කරලා ලියන විදිහ කියන්නේ අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ. මේ ප්‍රශ්න 25 ඇතුළතදී මුලින්ම පොඩි පොඩි ප්‍රශ්න ගණන් හදන ප්‍රශ්න රූප සටහන් අඳින ප්‍රශ්න ඒව කියලා දීලා තනි තනි විචල්යන් විස්තර කරන ඒවා කියලා දීලා ඊට පස්සේ දෙකක් එකට සම්බන්ධ කරලා විස්තර කරන්නේ කොහොමද කියලා දෙනවා. ඉතින් ළමයි මෙන්න මේ පාඩම් දෙක හරියට ඉගෙන ගත්තා නම් ලකුණු 20 අනිවාර්යෙන්ම ඇති. ඒක හොඳටම ෂුවර්. මගේ ක්ලාස් ආපු අයියලක්කලාගෙන් අහලා බලන්න මේ පාඩම් දෙක ඇත්තටම බැරිම කෙනෙක් වුණත් සුපිරියටම මේ ලේසි කරගන්න පුළුවන් මේ පාඩම් දෙකම ඉවර කරගත්තට පස්සේ. බලන්නකෝ කොහොමද කරන්න කියලා. තව දෙයක් ළමයි. ඔයා දන්නේ නැති වුණාට මෙට්‍රික් සිතියම් ප්‍රශ්න ඇතුළේ අහන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රශ්න 25 ඇතුළත මම දාලා උගන්වන්නේ මේ ප්‍රශ්න ටික. තේරුණාද කියන එක දැන් ඔයාගේ A level paper එකේ මෙට්‍රික් වල අහන ප්‍රශ්න මෙතන 25 ඇතුළත තියෙනවා. ඒ වගේම තව දෙයක් ළමයි. මෙට්‍රික් සිතියමක් ගත්තොත් ඕනම මෙට්‍රික් සිතියමක භූ විෂමතාවයට ලියන්න පුළුවන් පොදු කරුණු තියෙනවා ළමයි. හිතන්නකෝ ඔයාට හම්බෙන මෙට්‍රික් සිතියම A level එකේ හම්බෙන මෙට්‍රික් සිතියමේ දැන් මම ඔයාට ක්ලාස් එකේ උගන්වනවා කියලා හිතන්නකෝ මොකක් හරි මෙට්‍රික් සිතියමක් කරා. ඒකේ භූ විෂමතාවය ගැන මම ඔයාලට කියලා දෙනවා මෙහෙම ලියන්න කියලා. ඕනම මෙට්‍රික් සිතියමක භූ විෂමතාවයට ලියන්න පුළුවන් පොදු කරුණු තියෙනවා ළමයි. එතකොට ඒ ටික බලාගත්තා නම් ඔයාගේ level මෙට්‍රික් සිතියම ඒක ඒ විදිහට ලියන්න පුළුවන්. අන්න එහෙම දැන් තියෙනවා ළමයි. භූමි පරිහරණය ගැන උනත් භූමි පරිභෝගය ගැන උනත් හැම සිතියමකම පොදුවේ ලියන්න පුළුවන් කරුණු තියෙනවා වැඩ වගේ. අන්න ඒ ටික ළමයි මෙන්න මේ පාඩමේ කියලා දෙනවා. ඒක දැම්ම කරන්නේ ළමයි. මේ පාඩම ඉවර වෙලා තමයි මේකට යන්නේ. කිසි කලබලයක් නැහැ. තේරුණානේ? හරි. එහෙනම් දැන් ළමයි ඔයාට මම කිව්වා මේ පාඩම් දෙකම අනිවාර්යෙන් බලාගෙන යන්න ඕනේ. එකක් විතරක් බලාගෙන යන්න එපා. මේකත් බලාගෙන යන්න. ලකුණු 20 ඕන නම් මොකද මේකේ කරන්නේ තියරි දැනුම ගන්නන එක. මේකේ තමයි අර විස්තර කිරීම කරන ඒවා ගණන් හදන ඒවා ඒ ටික උගන්වන්නේ. හරි. අද අපි පටන් ගන්න තියෙන ළමයි මෙට්‍රික් සිතියම් කියන පාඩම. හරි. ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ 3 වෙනි පාඩම තමයි මෙට්‍රික් සිතියම් කියලා කියන්නේ. මේක පොඩ්ඩක්වත් අමාරු නෑ. හරියට ඔයා අහගෙන ඉන්නවනම්. මම දැන් පාඩම උගන්වන්න ගන්නවා. වෙන වැඩ කරන්න එපා. හොඳට අහගෙන ඉන්න. මේ පාඩමේදී ඔයාට මුලින්ම ඉගෙන ගන්න තියෙනවා
දැන් මෙට්‍රික් සිතියමක් ඔයා දැකලා තියෙනවනේ ළමයි. මෙට්‍රික් සිතියමක් දැකලා නැති අත උස්සන්න. දැකලා නැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. මෙට්‍රික් සිතියමක් දැකලා නැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. ඒ කියන්නේ හැමෝම දැකලා තියෙනවනේ. මේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙට්‍රික් සිතියමක් ළමයි. මේක තමයි මෙට්‍රික් සිතියම කියලා කියන්නේ. දැකලා තියෙනව නේද? අන්න හරි. අහගන්නකො ළමයි. මේ පාඩමේ මුලින්ම ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ සිතියම් බෙදෙනවා ප්‍රධාන වර්ග දෙකකට. අන්න ඒ දෙක ගැන තමයි මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ. සිතියම් බෙදෙනවා ප්‍රධාන වර්ග දෙකකට. අන්න ඒ දෙක ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. සිතියම් බෙදෙන ප්‍රධාන වර්ග දෙක. හරි. ළමයි සිතියම් බෙදෙනවා ප්‍රධාන වර්ග දෙකකට. එකක් තමයි භූ ලක්ෂණ සිතියම්. එකක් තමයි භූ ලක්ෂණ සිතියම්. අනිත් එක තමයි තේමා සිතියම්. අනිත් එක තමයි තේමා සිතියම්. එහෙමත් නැත්නම් අපි මේකට කියනවා විශේෂ අරමුණු සිතියම් කියලා. විශේෂ අරමුණු සිතියම් කියලා කියනවා. ලියන්න එපා. මුකුත් ලියන්න යන්න එපා. විශේෂ අරමුණු සිතියම් කියලා කියනවා. සිතියම් බෙදෙන ප්‍රධාන වර්ග දෙක තමයි භූලක්ෂණ සිතියම් සහ තේමා සිතියම්. එහෙම නැත්නම් විශේෂ අරමුණු සිතියම් කියලා කියන්නේ. මේ දෙකේ සරල වෙනස මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම්. හරිද? හිතන්න ඔයා මංගාව සිතියමක් තියනවා කියලා. මේ තියෙන සිතියමක් කියලා හිතන්න. ඔන්න මංගාව සිතියමක් තියෙනවා. මේ තියෙන සිතියම. මේ සිතියමේ නිරූපණය කරලා තියෙන්නේ එකම එක නිශ්චිත තේමාවකට අදාළ කරුණු විතර නම් ඒ සිතියම් වලට කියනවා අපි තේමා සිතියම් කියලා. සරලව හිතන්නකෝ මේ තියෙන සිතියමක්. මේක තියෙන්නේ මාර්ග ගැන විතරයි. වෙන මුකුත් නැහැ. එහෙනම් මේක තේමා සිතියමක්. එයාගෙම තව උදාහරණයක් ගමු. හිතන්නකෝ මේ තියෙන සිතියමක්. මේකේ තියෙන්නේ ජල වහනය ගැන විතරයි. වෙන මුකුත් නැහැ. භූ විෂමතාවයවක්වත්, භූමි පරිභෝගයවක්වත්, ජනාවාසවක්වත් වෙන මුකුත් නැහැ. එක දෙයක් විතර නම් සිතියමක තියෙන්නේ. ඒ හැම සිතියමක්ම අපි දානවා තේමා සිතියම් වලට. ඒ වගේම හිතන්නකෝ මේ තියෙන්නේ සංචාරක සිතියම කියලා. මේකේ තියෙන්නේ සංචාරක කටයුතු විතරයි ළමයි. වෙන මුකුත් නැහැ. එක තේමාවක් විතරයි නම් සිතියමක තියෙන්නේ. ඒවට අපි කියනවා තේමා සිතියම් කියලා. සිතියමක් ඇතුලේ තේමා එකකට වඩා වැඩි ගණනක් තියෙනවා නම් හිතන්නකෝ මේ තියෙන සිතියමක් මේක ඇතුලේ භූ විෂමතාවය ගැනක් තියෙනවා, ජල වහනය ගැනක් තියෙනවා, මාර්ග ගැනක් තියෙනවා, පොදු සේවා ගැනක් තියෙනවා. තේමා එකකට වඩා වැඩි ගණනක් මෙන්න එක සිතියමක් ඇතුලේ තියෙනවා නම් අපි ඒවට කියනවා භූ ලක්ෂණ සිතියම් කියලා. ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ දෙවනි පාඩමේ මෙන්න මේක ගැන ලොකුවට කතා කරලා තියෙනවා. මතකයි නේද ඉගෙන ගත්ත අය? හරි. නැති අයට පොඩ්ඩක් මතක් වෙන්න තමයි මම මේක පොඩ්ඩක් ආයි මතක් කරේ. සිතියම් බෙදෙනවා ප්‍රධාන වර්ග දෙකකට භූ ලක්ෂණ සිතියම් සහ තේමා සිතියම් කියලා. භූ ලක්ෂණ සිතියම් සහ තේමා සිතියම් අතර වෙනස පට්ට ලේසියෙන් ඔලුවට දාගන්න පුළුවන්. මොකද්ද වෙනස? හිතන්නකො මේ තියෙන්නේ සිතියමක් කියලා. ඒ සිතියමේ නිරූපණය කරලා තියෙන්නේ එකම එක නිශ්චිත තේමාවකට අදාළ කරුණු විතරයි නම් ඒව තේමා සිතියම්. හිතන්නකො මගේ අතේ වුණ සිතියමක් තියෙනවා. ඒකේ තියෙන්නේ මාර්ග ජාලය ගැන විතරයි. වෙන මුකුත් නැහැ. මාර්ග ගැන විතරමයි. එහෙනම් ඒක තේමා සිතියම. හිතන්නකො මගේ අතේ සිතියමක් තියෙනවා. ඒකේ තියෙන්නේ ජල වහනය ගැන විතරයි. වෙන මුකුත් නැහැ. එහෙනම් ඒක තේමා සිතියම. හිතන්නකො මගේ අතේ තියෙනවා සංචාරක සිතියම. ඒකේ තියෙන සංචාරක කටයුතු විතරයි. වෙන මුකුත් නැහැ. එහෙනම් ඒක තේමා සිතියම. තේරුණාද කියන්නේ? කිසියම් සිතියමක නිරූපණය කරලා තියෙන්නේ එකම එක නිශ්චිත තේමාවකට අදාළ කරුණු විතරයි නම් එවැනි සිතියම් වලට අපි කියනවා තේමා සිතියම් කියලා. භූලක්ෂණ සිතියමක් කියන්නේ එක සිතියමක් ඇතුලේ තේමා එකකට වඩා වැඩි ගණනක් නිරූපණය කරලා තියෙනවා නම් එවැනි සිතියම් වලට කියනවා භූලක්ෂණ සිතියම් කියලා. තේරුණානේ කියන එක? එක සිතියමක් ඇතුලේ තේමා එකකට වඩා වැඩි ගණනක්. තේමා එකකට වඩා වැඩි ගණනක් කියන්නේ දෙකක් තියෙන්නත් පුළුවන්. තුනක් තියෙන්නත් පුළුවන්, ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. තේරුණාද? තේමා එකකට වඩා වැඩි ගණනක් කිව්වොත් දෙකක් තිබ්බත් ඒක භූලක්ෂණ සිතියමක්. තේරුණාද? හිතන්නකො මේ තියෙන සිතියමක් කියලා. මේ තියෙන සිතියමක් කියලා. ඒකේ භූෂමතාවයේ ජල වහනය ගැන තියෙනවා. එහෙනම් ඒක භූලක්ෂණ සිතියම. මොකද භූලක්ෂණ සිතියම් කියන්නේ තේමා එකකට වඩා වැඩි ගණනක කරුණු එක සිතියමක් ඇතුළේ නිරූපණය කරලා තියෙනවා නම් ඒක භූලක්ෂණ සිතියම. මම ඔයගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔයාට එක්සෑම් එකේ හම්බ වෙන ඔය මෙට්‍රික් සිතියම භූලක්ෂණ සිතියමක්ද තේමා සිතියමක්ද? ඔයා හිතලා කියන්න. භූලක්ෂණ සිතියමක් කියලා කියන අය අංක 1 කියන එක chat එකේ දාන්න. තේමා සිතියමක් කියන එක අංක 2 කියලා chat එකේ දාන්න. ඔයාට ඔය එක්සෑම් එකේ හම්බෙන මෙට්‍රික් සිතියම භූලක්ෂණ සිතියම් වලට අයිති වෙන එකක් නම් අංක 1 කියන එක chat එකේ දාන්න.
තේමා සිතියම් වලට නම් අයිති වෙන්නේ අංක 2 කියන එක දාන්න. හරියටම හරි. හැමෝගෙම උත්තර හරි. ඒක භූලක්ෂණ සිතියමක්. ඇයි ඒ? බලන්න ළමයි මෙන්න මේ මේට්‍රික්ස් සිතියම අරගෙන ඉවර වෙලා. ඒකේ තේමා එකයිද තියෙන්නේ. ඒකේ තේමා එකයිද තියෙන්නේ. හොඳට අරගෙන බලන්න මෙන්න මේ මේට්‍රික්ස් සිතියමේ තියෙන්නේ මේ එක තේමාවක් විතරද කියලා මම ස්ක්‍රීන් එක ෂෙයා කරා. මම 2021 A level වල දීපු මේට්‍රික්ස් සිතියම පොඩ්ඩක් ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා. අපි බලමු. ඒකේ තියෙන එක තේමාවකට අදාළ කරුණු විතරද කියලා. මේ බලන්න ළමයි. මේ තියෙන 2021 A level වල ළමයින්ට දීපු මේට්‍රික්ස් සිතියම. හරිද? බලන්න මේකේ ළමයි මාර්ග ජාලයනුත් තියෙනවා. ඔන්න මාර්ග ජාලයන් කියලා කියන්නේ එක තේමාවක්. හරිද? ඒ වගේම මේ කඳු බෑවුම් තියෙන මේ භූ විෂමතා ලක්ෂණ. අන්න තව තේමාවක්. ඒ වගේම වගාවන් තියෙනවා. තේ තියෙනවා. හරිද? හේන් වගාව තියෙනවා. එතකොට භූමි පරිභෝග කියන්නේ තව තේමාවක් ළමයි. භූමි පරිහරණ එක එක දේවල් වලට පාවිච්චි කරලා තියෙන පොදු සේවා වගේ දේවල් වලට බලන්න තේමා එකකට වඩා වැඩි ගණනක කරුණු ළමයි මේ ඔයාට එක්සෑම් එකේ හම්බෙන මෙට්‍රික් සිතියමේ තියෙනව නේද? එහෙනම් ඒක අපි දාන්නේ භූ ලක්ෂණ සිතියම් වලට. තේරුණානේ කියන එක? හරි. මුලින්ම ඔයා ඉගෙන ගන්න ඕනේ සිතියමක අන්තර්ගත කරුණු අනුව සිතියම් බෙදනවා ප්‍රධාන වර්ග දෙකකට. මොනවද? තේමා සිතියම් සහ මෙතන පොඩ්ඩක් ප්‍රසන්ටේෂන් එක හදපුවක්කට පොඩ්ඩක් මාරු වෙලා විශේෂ අරමුණු සිතියම් වෙන්න ඕනේ අනිත් පැත්තට. හරි. මේ දෙකේ නම් දෙකයා මාරු කරලා. පොඩ්ඩක් කියන්න. හරි. මම මෙතන භූ ලක්ෂණ කියලා ලියන්නම්. මේ පැත්තේ තේමා සිතියම් කියලා ලියන්න. හරිනේ. හරි. එතකොට භූ ලක්ෂණ සිතියම් වලට හොඳ උදාහරණ තමයි ශ්‍රී ලංකාවේ අංගල සිතියම. හරිද? උදාහරණ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ අංගල සිතියමට කියන තව නමක් තමයි 1,63,360 පරිමාණයේ සිතියම කියන්නේ ශ්‍රී ලංකාවේ අංගල සිතියම. ලියන්න එපා මුකුත්. හරි? ඒ වගේම ශ්‍රී ලංකාවේ 1,50,000 මෙට්‍රික් සිතියම ලංකාවේ විතරක් නෙමෙයි ඕනම රටක 1,50,000 1,10,000 1,25,000 ඕනම පරිමාණයක මෙට්‍රික් සිතියමක් භූ ලක්ෂණ සිතියම් වලට තමයි දාන්නේ. මොකද ඔයාගේ A level වල MCQ අහනවා පහත සඳහන් පිළිතුරු අතරින් භූ ලක්ෂණ සිතියම් වලට උදාහරණ. පහත සඳහන් පිළිතුරු අතරින් විශේෂ අරමුණු එහෙම නැත්නම් තේමා සිතියම් වලට උදාහරණ. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒකයි මම මේ උදාහරණ දාලා කියන්නේ. හරි? භූ ලක්ෂණ සිතියම් වලට ශ්‍රී ලංකාවේ අංගල සිතියම හොඳ උදාහරණයක්. හරිද? ඒ අංගල සිතියම ලංකාවේ අංගල සිතියමට තමයි අපි කියන්නේ 1,63,360 පරිමාණයේ සිතියම කියලා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒකෙම ශ්‍රී ලංකාවේ 1,50,000 මෙට්‍රික් සිතියම ලංකාවේ 1,10,000 ඕනම රටක ළමයි මෙට්‍රික් සිතියම් ඕනම පරිමාණයක් ගත්තොත් කැනඩාවේ 1,50,000 මෙට්‍රික් සිතියම 1,25,000 මෙට්‍රික් සිතියම ඔය විදිහට ඕනම රටක ළමයි භූ ලක්ෂණ මේ මෙට්‍රික් සිතියම් පරිමාණ ටික දාන්නේ භූ ලක්ෂණ සිතියම් වලට. ඒ වගේම ලංකාවේ බිත්ති සිතියම ලෝක සිතියම් කියන ලෝක සිතියමත් මේ දෙකම දාන්නේ භූ ලක්ෂණ සිතියම් වලට. ගොඩක් අය මෙන්න මේ දෙක පටලවනවා. ඔයා හිතන්නකෝ ලංකාවේ බිත්ති සිතියම අර ඔයාලගේ ගෙවල් වල බිත්තියේ ගහලා තියෙන ලංකා සිතියමේ සංචාරක කටයුතුත් තියෙනවා. මාර්ග ගැනත් තියෙනවා. ගංගා ගැනත් තියෙනවා. පොදු සේවා ගැනත් තියෙනවා. ගොඩක් විස්තර තියෙනව නේද ළමයි? ඔව් නේද අත උස්සන්? තේමා රාශියකට අදාළ කරුණු ඒ ලංකා සිතියමේ නිරූපණය වෙලා තියෙනව නේද? ඔව් නේද ළමයි අත උස්සන්නේ ඇති. ඔයාගේ ගෙදර බිත්තියේ ගහලා තියෙන ලංකා සිතියමේ තේමා ගොඩකට අදාළ කරුණු තියෙනව නේද? සංචාරක කටයුතුත් තියෙනවා, මාර්ග ගැනත් තියෙනවා, වගාවන් ගැනත් තියෙනවා, පොදු සේවා ගැනත් තියෙන ගොඩක් ඒවා තියෙනවා. එහෙනම් ලංකාවේ බිත්ති සිතියම ගත්තොත් ඒක භූ ලක්ෂණ සිතියම. ලෝක සිතියම ගත්තොත් ළමයි ඒක අපි ගත්තොත් මොකද්ද ළමයි? ඒකත් භූ ලක්ෂණ සිතියම. මොකද ඔයා බලන්න ඔයාගේ බිත්තියේ ගහලා තියෙන ලෝක සිතියම දිහා. ඒකේ රටවල් නගර ලකුණු කරලා තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට ගංගා ලකුණු කරලා තියෙනවා, සානු තියෙනවා, තැනිතලා තියෙනවා, කාන්තාර තියෙනවා. තේමා ගොඩකට අදාළ කරුණු තියෙනවා ළමයි. තේරුණාද කියන එක? අන්න එක සිතියමක් ඇතුලේ තේමා එකකට වඩා වැඩි කරුණක් නිරූපණය වෙනවා නම් ඒව අපි දාන්නේ භූ ලක්ෂණ සිතියම් වලට. දැන් තේරෙනව නේද? දැන් බලන්නකෝ අපි තේමා සිතියම් එහෙම නැත්නම් අපි ඒකට කියනවා විශේෂ අරමුණු සිතියම් කියලා. මම එකක් ලියන්නම්. විශේෂ අරමුණු සිතියම් කියන්නේත් ළමයි තේමා සිතියම් වලටම තමයි. එතකොට විශේෂ අරමුණු සිතියම් වලට උදාහරණ ටිකක් මම කියනවා හොඳට අහගෙන ඉන්න. හරිද? භූ විෂමතා සිතියම. ඔන්න ළමෙක් එක්සෑම් එකේ වරද්දන පොයින්ට් එකක්. මේ බලන්න. භූ ලක්ෂණ සිතියමයි භූ විෂමතා සිතියමයි දෙකම එක හා සමාන යන වචන දෙකක් වගේ දැක්ක ගමන් පේන. හැබැයි ඒක වැරදි.
භූවිෂමතා ලක්ෂණ කියලා අපි කතා කරන්නේ ළමයි මේ පාඩමේ අන්තිමේදී කතා කරනවා මේ හැම එකක් ගැනම. භූවිෂමතා ලක්ෂණ කියන්නේ ඔය හෙල් මලු බෑවුම, ඊළඟට නිම්න, නෙරුව, කපොල්ල, මද බෑවුම, දල බෑවුම, උත්තල බෑවුම, කන්ද, කඳු වැටිය, සානුව, ඔන්න ඔබ තමයි භූවිෂමතා ලක්ෂණ. හරිද? එතකොට භූ විෂමතා සිතියම කිව්වොත් ඒක තේමා සිතියමක්. භූ ලක්ෂණ සිතියම් කියන්නේ සිතියම් බෙදෙන ප්‍රධාන වර්ග දෙකෙන් එකක්. ඒක දන්නේ නැත්නම් හොඳට නෝට් කරගන්න. ගොඩක් ළමයි වරදන හින්දා MCQ ඇතුලේ මෙන්න මේක ගොඩක් වෙලාවට දෙනවා. මොකද ගොඩක් ළමයි භූ විෂමතා කියපු ගමන් පටලවන එක පටලවනවා. මොකද භූ ලක්ෂණ භූ විෂමතා. ඒ දෙක ගොඩක් අයට පැටලෙනවා. හොඳට මතක තියාගන්න භූ විෂමතා කියන්නේ තේමා සිතියම් වලට අයිති වෙන එකක්. තේරුණාද ඒක අත උස්සන්න තේරිච්ච අය? ඒක තේරිච්ච අය අත උස්සන්න ඉක්මනට. තේරිච්ච අය අත උස්සන්න. මේක අනිවාර්යයෙන්ම ළමයි highlight කරලා තියාගන්න. මම මේක ලියා ගන්න දෙන්න. තරුවක් දාලා ලියා ගන්න මේක ගොඩක් අය වරද්දනවා. භූ විෂමතා සිතියම අයිති වෙන්නේ තේමා සිතියම් වලට. භූමි පරිභෝග කිව්වොත් එතන තියෙන්නේ වගාවන් විතරයි. යුද කටයුතු සිතියමේ තියෙන යුද කටයුතු විතරයි. කාලගුණ සිතියමේ තියෙන කාලගුණය සම්බන්ධයෙන් විතරයි. මාර්ග සිතියමේ තියෙන මාර්ග විතරයි. එකම එක දෙයක් පිළිබඳ විතරක් සිතියමක තියෙනවා නම් එකම එක තේමාවකට අදාළ කරුණු විතර නම් සිතියමේ තියෙන්නේ ඒවා තේමා සිතියම්. හරි අත උස්සන්න මෙන්න මේ සිතියම් බෙදෙන ප්‍රධාන වර්ග දෙකේ වෙනස තේරිච්ච අය. වෙනස තේරිච්ච අය අත උස්සන්න. කිසි කලබලයක් නැහැ ඕන කරන ඔක්කොම ටික මම කියන්න. හරි සාරාංශකරණය අහගන්න. දැන් ඔන්න සාරාංශකරණය. සාරාංශකරණය අහගන්න හොඳ ළමයි වගේ ආ. සිතියමක අන්තර්ගත කරුණු අනුව සිතියම් බෙදෙන වර්ග දෙක මොකද්ද? භූලක්ෂණ සිතියම්, තේමා සිතියම්. තේමා සිතියම් වලටම තමයි විශේෂ අරමුණු සිතියම් කියලා කියන්නේ. ඔන්න ඔයාගෙන් A level වල අහන්න පුළුවන් පළවෙනි MCQ ප්‍රශ්නය. සිතියමක අන්තර්ගත කරුණු අනුව සිතියම් බෙදෙන ප්‍රධාන වර්ග දෙක වන්නේ භූලක්ෂණ සිතියම් එක තේමා සිතියම් කියලා දෙන්නත් පුළුවන්. භූලක්ෂණ එක විශේෂ අරමුණු සිතියම් කියලා දෙන්නත් පුළුවන්. A level වල මෙතනින් ලකුණු අඩු වෙච්ච තැනක් කියන්නද මාගේ ස්කීම් එකක. භූලක්ෂණ සිතියම් වලටම ළමයි කලින් අපි කියපු තව නම් දෙකක් තියෙනවා. සාමාන්‍ය සිතියම් කියලත් අපි භූලක්ෂණ සිතියම් වලට කිව්වා ලියන්න එපා. ඒ වගේම පොදු අරමුණු සිතියම් කියලා තිබ්බා. හරිද? පොදු අරමුණු සිතියම් කියලාත් කිව්වා අපි භූලක්ෂණ සිතියම් වලට. එක අවුරුද්දක මාකි ස්කීම් එකේ ප්‍රශ්නයක් ඇහුවා ලකුණු දෙකක් දීලා ඉවර වෙලා මේ සත්‍ය සිදුවීමක් හරිද මාකි ස්කීම් එකේ අහපු ප්‍රශ්නයක් ගැන කියන්නේ ලකුණු දෙකක් දීලා මාකි ස්කීම් එකේ මේ ප්‍රශ්නයක් ඇහුවා සිතියමක අන්තර්ගත කරුණු අනුව සිතියම් බෙදෙන ප්‍රධාන වර්ග දෙක ලියන්න කියලා. ළමයි දන්නවා භූලක්ෂණ වලටම තමයි සාමාන්‍ය සිතියම් කියන්නේ පොදු අරමුණු සිතියම් කියන්නේ කියලා. හැබැයි ඔයා නව විෂය නිර්දේශ කෙනෙක්. නව විෂය නිර්දේශ ඔයාට උගන්වන්නේ මෙන්න මේ නමයි මේ දෙකයි විතරයි. ඔයාගෙන් ඇහුවොත් දැන් සිතියමක අන්තර්ගත කරුණු අනුව සිතියම් බෙදෙන වර්ග දෙක ලියන්න කියලා භූලක්ෂණ සිතියම් එක තේමා සිතියම් ලියලා තිබ්බත් ලකුණු දෙක හම්බ වෙනවා. භූලක්ෂණ එක්ක විශේෂ අරමුණු සිතියම් කියලා තිබ්බත් ලකුණු හම්බ වෙනවා. සාමාන්‍ය සිතියම් හරි පොදු අරමුණු සිතියම් හරි මේ දෙකෙන් එකක් එක මේක ලියලා තිබ්බොත් සම්පූර්ණ ලකුණු දෙක හම්බ වෙන්නේ නැහැ. ඒක මාගේ ස්කීම් එකේ පැහැදිලිවම තරුවක් දාලම කියලා තිබ්බා. ඔයා නව විෂය නිර්දේශ කෙනෙක්. ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ ළමයි. ඔයා නව විෂය නිර්දේශයට අදාළව ඉගෙන ගන්න ඕනේ. ඔයාට මම සම්පූර්ණයෙන් උගන්වන්නේ ක්ලාස් එකේ නව විෂය නිර්දේශ විතරයි. එතකොට නව විෂය නිර්දේශයට අනුව ළමයි. ඔයා දන්නවා මේකටම කියන තව නම් දෙකක් තමයි මේ තියෙන්නේ. හැබැයි එක්සෑම් එකේ ඇහුවොත් සිතියම් බෙදෙන ප්‍රධාන වර්ග දෙක භූලක්ෂණ එක්ක තේමා හරි භූලක්ෂණ එක්ක විශේෂ අරමුණු සිතියම් කියලා හරි තමයි ලියන්න ඕනේ. මේ නම් දෙක මතක තියාගන්න MCQ වල ඇහුවොත් සපෝට් එකක් වෙන්න. ඒක තේරිච්ච යට උස්සක්. වැදගත් කරුණු ගොඩක් කියලා දෙනවා. ඒක තේරිච්ච යට උස්සක්. අතිසුව මෙති ළමයි. තේරුණා නේද? හරි. ඒ වගේම මෙතනින් අහන්න පුළුවන් තව ප්‍රශ්නයක් තමයි හරිද? ඔයාගෙන් අහන්න පුළුවන් තව MCQ ප්‍රශ්නයක් පහද සඳහන් පිළිතුරු අතරින් භූලක්ෂණ සිතියම් වලට උදාහරණ. තේමා වලට උදාහරණ. කරන්න තියෙන මෙච්චරයි ළමයි. සිතියමක තියෙන එකම එක නිශ්චිත තේමාවක් ගැන විතරයි නම් ඒවා තේමා. සිතියමක් ඇතුලේ තේමා එකකට වඩා වැඩි ගණනක් තිබ්බොත් භූලක්ෂණ. එච්චරයි. හොඳට මතක තියාගන්න භූලක්ෂණ ටිකේ ටිකක් නම් ටික මතක තියාගන්න. ලංකාවේ අංගල සිතියම කිව්වොත් එකට 63360 පරිමාණයේ සිතියම කිව්වොත් දෙකම එකයි. අංගල සිතියමටම තමයි සමහර එකට 63360 පරිමාණයේ සිතියම කියලා කියන්නේ. ඒ වගේ මෙට්‍රික් සිතියම් ඕනම පරිමාණයක් භූලක්ෂණ කියලා මතක තියාගන්න. කැනඩාව නෙමෙයි USA හරි කොහේ හරි මගුලක මෙට්‍රික් සිතියම් පරිමාණයක් දුන්නොත් ඒක භූලක්ෂණ. ඒ වගේම ලංකාවේ බිත්ති සිතියම ලෝක සිතියම ඔය ටික තමයි මතක තියාගන්න තියෙන්නේ. හරි. දැනට මම මෙට්‍රික් සිතියම් පාඩම ඇතුලේ මෙන්න මේ කරුණු ටික විතරයි මුලින්ම කියලා දුන්නේ. ඒ ටික තේරිච්ච යට උස්සන්න. ස්ටෙප් බයි ස්ටෙප් යම් පාඩමකට කිසි කලබලයක් නැහැ. තේරුණා නේද? හරි. ඔයාගේ ටියුට් එකේ ළමයි මෙන්න මේ chart එක ගහගන්න තැනක් තියෙනවා. ඉඩ තියෙනව නේද ඔයාගේ ටියුට් එකේ මේ chart එක ගහගන්න සිතියම් වර්ගීකරණය කියලා. හොඳ ළමයි වගේ මේ chart එක ගහගන්න.
ටියුට් එක නැති අය කලබල වෙන්න එපා ළමයි මම ඒක දෙන්නම්. ඔයාගේ ටියුට් එකේ මේ සිතියම් වර්ගීකරණය කියලා පළවෙනි පිටුවේම chart එකක් ගහගන්න තියෙනවා. මේක ගහගන්න. මේ chart එක ගහගන්න. මේක ටක් ගාලා ගහගන්න. ඒ වගේම මේ භූ විෂමතා සිතියම කියන එක ඉස්සරහින් තරුවක් දාලා ලියා ගන්න. භූ ලක්ෂණ සිතියම් කියන්නේ එකක්, භූ විෂමතා සිතියම් කියන්නේ එකක් කියලා. වරදිනවට වැරදෙන්නේ නැති. ටක් ගාලා ලියා ගන්න මං විනාඩි එකමාරක් දෙනික්මට ලියා ගන්න. ලියලි ඉවර නම් දැම්ම පාඩම් කරගන්න. ලියලි ඉවර නම් පාඩම් කරගන්න මේ වෙලාව මීලයකට යන්න කලින්. තව විනාඩියක් වැඩිපුර දෙන්න සුටුස් ගාලා පාඩම් කරලා ඉවර කරන්න. හරි නේද? ඒක ලියාගෙන ඉවරයි නේද ළමයි? ලියාගෙන ඉවරයි නේද? අත උස්සන් ලියාගෙන ඉවර නම්. ඉක්මනට ලියාගෙන ඉවර නම් අත උස්සන්. හරි. ඒක ලියාගෙන ඉවරයි නේ. දැන් ඔයා මෙන්න මේ ප්‍රශ්නෙට තනියම උත්තරේ හොයන්න. මම ස්ක්‍රීන් එකේ දානවා ප්‍රශ්නයක්. මේකට උත්තරේ. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? සිතියම් බෙදෙන ප්‍රධාන කොටස් දෙක නිවැරදිව දක්වා ඇත්තේ කුමන පිළිතුරේද? උත්තරේ මොකක්ද? ටක් ගාලා දාන්න. ඔය highlight කරලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද කියලා chat එකේ ඉක්මනට දාන්න. හැමෝම දාන්න. හැමෝම දාන්න. දැන් ඔයාලට හොයන්න පුළුවන් උත්තරය. පළවෙනි උත්තරේ පොදු අරමුණු සිතියම් හා භූෂමතා සිතියම, දෙවෙනි එක භූලක්ෂණ සිතියම් හා තේමා සිතියම්, තුන්වෙනි එක සාමාන්‍ය සිතියම් හා පොදු අරමුණු සිතියම්, හතර ශ්‍රී ලංකාවේ අංගල සිතියම හා ශ්‍රී ලංකාවේ මෙට්‍රික් සිතියම, පහළොවක සිතියම හා තේමා සිතියම. හරියටම හරි. බහුතරයක් අය නෙමේ හැමෝම හරියට දාලා තියෙනවා භූලක්ෂණ සිතියම් සහ තේමා සිතියම්. ඇයි පළවෙනි එක අපි අයින් කරේ? පොදු අරමුණු සිතියම් කියන එකට ඒක හරි කියලා අපි ගමුකෝ.
මොකද භූ ලක්ෂණ වලට තමයි පොදු අරමුණු කියලා කියන්නේ. සාමාන්‍ය කියන්නේත් ඒකට. හැබැයි ලියද්දී අර මම කීප එක පාවිච්චි කරන්න ලකුණු දෙකක් දීලා ලියද්දී සිතියමක අන්තර්ගත කරුණු අනුව සිතියම් බෙදෙන වර්ග දෙක ඇහුවොත් මෙන්න මේ දෙක. හැබැයි MCQ වලට මේ භූ ලක්ෂණ වලට මේ නම් දෙකක් තියෙනවා කියලා පොඩ්ඩක් මතක තියාගන්න. තේරුණානේ? හරි. එතකොට බලන්න ළමයි පළවෙනි එක ගන්න බැරි භූ විෂමතා කියලා කියන්නේ ඒක ළමයි තේමා සිතියම් වල එකක්. එතකොට මේ තුන්වෙනි එක ගන්න බැරි සාමාන්‍ය සිතියම් වලටම තමයි පොදු අරමුණු කියන්නේ. අයින් කළා දාන්න. අංගල සිතියම අයිති වෙන්නේ භූ ලක්ෂණ වලට. අයින් කළා දාන්න. ලෝක සිතියම භූ ලක්ෂණ වලට තේමා හරි වුණාට වැඩක් නැහැ. එකක් හරියන්නේ නැත්නම් අයින් කළා දාන්න තියෙන්නේ. උත්තරේ කීයද ළමයි? 2. හරි නේද? හැමෝගෙම උත්තරේ 2 නේද ළමයි? හැමෝම දාලා තියෙන 2. සුපිරියා. හරි. අපි යමු එහෙනම් ළමයි ඊළඟ කොටස කතා කරමු. හරි. ඔන්න එහෙනම් ඔයා පළවෙනියටම ඉගෙන ගන්න තිබ්බ ළමයි මේ සිතියමක අන්තර්ගත කරුණු අනුව සිතියම් බෙදෙන වර්ග දෙක. අපි ඊළඟට ටියුට් එකේ ඊළඟට කතා කරන්න තියෙන එක යමු. අපි ඊළඟට කතා කරන්න යන්නේ ලංකාවේ අංගල සිතියමයි ශ්‍රී ලංකාවේ මෙට්‍රික් සිතියම් ගැනයි තමයි කතා කරන්න යන්නේ. මුලින්ම ලංකාවේ අංගල සිතියම්ම ගැන මම පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම්. හරිද? හරි. බලන්නකො ළමයි. ලංකාවේ අංගල සිතියම යටතේ ඔයාලට ඉගෙන ගන්න තියෙන පොඩි කරුණු කිහිපයයි. මම ඒක ඔයාලට සුපිරියටම කියලා දෙන්නම් බෝඩ් එක බලන්න. වෙන වැඩ කරන්න යන්න එපා. ළමයි දැන් වෙන වැඩ කරන්න එපා මේකට අවධානය දෙන්න. ලංකාවේ අංගල සිතියම. හරිද? ලංකාවේ අංගල සිතියම. ශ්‍රී ලංකාවේ අංගල සිතියම කියපු ගමන් ඔයාගේ ඔළුවට එන්න ඕනේ ඒක අයිති වෙන්නේ සිතියම් බෙදෙන ප්‍රධාන වර්ග දෙකෙන් භූ ලක්ෂණ සිතියම් වලට කියලා. ආයි අහගන්න ළමයි. සිතියම් බෙදෙන ප්‍රධාන වර්ග දෙක තමයි භූ ලක්ෂණයි තේමයි. ඔය දෙකෙන් ළමයි භූ ලක්ෂණ ගොඩට තමයි ශ්‍රී ලංකාවේ අංගල සිතියම වැටෙන්නේ. හරි මොකද්ද මේ ලංකාවේ අංගල සිතියම කියලා කියන්නේ? මේ අහන්නකෝ. ඔයාට එක්සෑම් එකේ හම්බ වෙන්නේ එකට 50000 පරිමාණයේ මෙට්‍රික් සිතියමක්නේ. ඔයාට එක්සෑම් එකේ හම්බෙන මෙට්‍රික් සිතියමේ පරිමාණය තමයි එකට 50000. ඒ කියන්නේ ළමයි ඒ සිතියම ඇඳලා තියෙන්නේ සෙන්ටිමීටර වලින්. හරිද? ඒ කියන්නේ එකට 50000 මෙට්‍රික් සිතියමේ තේරුම තමයි හිතන්නකෝ මේ තියෙන සිතියම කියලා. සිතියමේ 1 සෙන්ටිමීටරයකින් සැබෑ භූමියේ සෙන්ටිමීටර 50000ක් නිරූපණය කරලා තියෙනවා. තේරුණාද කියන එක? දැන් ඔයාට හම්බ වෙන A level වල හම්බ වෙන මෙට්‍රික් සිතියමේ පරිමාණය තමයි එකට 50000. මොකක්ද ඒකේ තේරුම? හිතන්නකෝ දැන් ඔයාගේ A level වල හම්බෙන මෙට්‍රික් සිතියම වගේ අතේ තියෙනවා කියලා හිතන්නකෝ මේ තියෙන්නේ ඒක. ඒ සිතියමේ 1 සෙන්ටිමීටරයකින් සැබෑ භූමියේ සෙන්ටිමීටර 50000ක වගේ ලොකු ප්‍රමාණයක් නිරූපණය කරලා තියෙනවා. තේරුණාද කියන එක? අඟල සිතියම කියලා කියන්නේ ළමයි ඒක තනිකර ඇඳලා තියෙන අඟල් වලින්. දැන් එකට 50000 මෙට්‍රික් සිතියම ඇඳලා තියෙන සෙන්ටිමීටර වලින්නේ. සිතියමේ 1 සෙන්ටිමීටරයකින් සැබෑ භූමියේ සෙන්ටිමීටර 50000ක භූමියක් නිරූපණය කරලා තියෙනවා. අඟල සිතියම් ඇඳලා තියෙන ළමයි මේක අඟල් වලින්. හිතන්නකෝ මේ මම ඇඳලා තියෙන්නේ අඟල සිතියමක් කියලා. එතකොට මේ අඟල සිතියම ඇතුලේ අඟල සිතියමකයි මෙට්‍රික් සිතියමකයි වෙනස මෙට්‍රික් සිතියම ඇඳලා තියෙන සෙන්ටිමීටර වලින් අඟල සිතියම ඇඳලා තියෙන්නේ අඟල් වලින්. අඟල සිතියමටම අපි කියනවා ළමයි එකට 63360 පරිමාණයේ සිතියම කියලා. ඒකේ තේරුම මම ඔයාලට කියලා දෙන්නම්. අඟල සිතියමටම තමයි අපි කියන්නේ එකට 63360 පරිමාණයේ සිතියම කියලා. ඒකේ තේරුම තමයි හිතන්නකො මේ තියෙන අඟල සිතියමක් කියලා. මේ අඟල සිතියමේ එක අඟලකින් මොකද අඟල සිතියම් ඇඳලා තියෙන්නේ අඟල් වලින් කියලා කිව්වා. හිතන්නකො මේ අඟල සිතියමේ එක අඟලකින් අඟල් එකකින් සැබෑ භූමියේ අඟල් 63360ක් නිරූපණය කරලා තියෙනවා කියන එක තමයි ඒකේ තේරුම. ආයි බලන්න තේරිච්ච නැති අය අඟල සිතියමට තමයි අපි එකට 63360 පරිමාණයේ සිතියම කියලා කියන්නේ. ඒකේ තේරුම තමයි හිතන්න මේ තියෙන්නේ අඟල සිතියම. ඒ අඟල සිතියම ඇතුලේ එක අඟලකින් සැබෑ භූමියේ අඟල් 63360ක ප්‍රමාණයක් ඇඳලා තියෙනවා. අඟල සිතියම ඇතුලේ එක අඟලක් ඇතුලේ එක අඟලකින් සැබෑ භූමියේ අඟල් වලින් 63360ක් නිරූපණය කරලා තියෙනවා කියන එක තමයි ඒකේ තේරුම වෙන්නේ. ඒක තේරිච්චාද උස්සන්න? අඟල සිතියමක පරිමාණය එකට 63360 පරිමාණය. ඒකේ තේරුම සිතියමේ එක අඟලකින් සිතියමේ අඟල් එකකින් අඟල් එකකින් සැබෑ භූමියේ අඟල් 63000 සැබෑ භූමියේ අඟල් 63000 සැබෑ භූමියේ අඟල් 63360ක් නිරූපණය කරලා තියෙනවා කියන එක තමයි ඒකේ තේරුම.
තව වැදගත් දෙයක් කියන්න තියෙනවා. අඟල් 63360ක් කියලා කියන්නේ ළමයි සැතපුම් එකක් කියන එක. ඒක හොඳට මතක තියාගන්න. අඟල් 63360ක් සමාන වෙනවා සැතපුම් එකකට. හරිද? සැතපුම් එකකට. එතකොට අඟල සිතියමේ පරිමාණය තමයි 1ට 63360 පරිමාණය. ඒකේ තේරුම අඟල සිතියමේ එක අඟලකින් සැබෑ භූමියේ අඟල් 63360ක් නිරූපණය කරලා තියෙනවා කිව්වත් හරි. එහෙම නැත්නම් අඟල සිතියමේ එක අඟලකින් සැබෑ භූමියේ සැතපුමක ප්‍රමාණයක් නිරූපණය කරලා තියෙනවා කිව්වත් හරි. ඒක තේරිච්ච අතුස්සන. ඒක තේරිච්ච අතුස්සන. අඟල සිතියමට අපි 1ට 63360 පරිමාණය කියලා කියනවා. ඒ කියන්නේ අඟල සිතියම ඇඳලා තියෙන පරිමාණය තමයි 1ට 63360. ඒකේ තේරුම මොකද්ද? හැම දෙයක්ම ළමයි කටපාඩම් කරන්න තු ඉගෙන ගන්න ඕනේ. මේකේ තේරුම මොකද්ද? අඟල සිතියම ඇඳලා තියෙන්නේ කොහොමත් අඟල් වලින්. ඒතර සිතියම එක අඟලකින් සැබෑ භූමියේ අඟල් 63360ක් එහෙම නැත්නම් සැතපුම් එකක් නිරූපණය වෙනවා කියන එක තමයි ඒකේ තේරුම වෙන්නේ. ඔයාගේ ටියුට් එකේ ඕනනම් ඒක ලියා ගන්න. අඟල සිතියමට තමයි මෙන්න මේක කියන්නේ. ඒකේ තේරුම ඕනනම් ලියා ගන්න. සිතියමේ එක අඟලකින් සැබෑ භූමියේ අඟල් 63360ක් එහෙම නැත්නම් සැතපුම් එකක් නිරූපණය වෙනවා කියන එක තමයි මෙන්න මේකේ තේරුම. ටියුට් එකේ ඕනනම් ඒක ඔයාලට තේරෙන සිංහලෙන් ලියා ගන්න. මේක කියවන විදිහ. ඒක කියවන විදිහ ලියා ගන්න. අඟල සිතියම ඊයනකම පාඩම් කරගන්න. අඟල සිතියමටම තමයි 1ට 63360 පරිමාණයේ සිතියම කියන්නේ. අඟල සිතියම ඇඳලා තියෙන පරිමාණය මොකක්ද ඇහුවොත් 1ට 63360 තමයි පරිමාණය වෙන්නේ. ඒක තේරුම මොකද්ද? අඟල සිතියම කොහොමද ඇඳලා තියෙන්නේ අඟල් වලින්? ඒකේ තේරුම තමයි සිතියමේ එක අඟලකින් සැබෑ භූමියේ සැතපුමක වගේ ප්‍රමාණයක් ඇඳලා තියෙනවා කියන එක තමයි ඒකේ තේරුම වෙන්නේ. හරි. පාඩම් කරලා ඉවර කරමු. ළමයා පාඩම් කරලා ඉවර කරමු. මේ වෙලාවෙන් පාඩම් කරමු. සිතියම් බෙදෙන වර්ග දෙකයි භූලක්ෂණ සිතියම්, තේමා සිතියම්, එහෙම නැත්නම් විශේෂ අරමුණු සිතියම්. කෝ සමහර අය අවධානයෙන් නැහැ. වෙන වැඩ කරන්න එපා. කොහෙන්න එක පාඩම් කරලා ඉවර කරමු. සිතියම් බෙදෙන ප්‍රධාන වර්ග දෙක තමයි භූලක්ෂණ සිතියම් සහ තේමා සිතියම්. තේමා වලටම කියනවා තව නම විශේෂ අරමුණු සිතියම් කියලා. ශ්‍රී ලංකාවේ අංගල සිතියම වැටෙන්නේ ওই වර්ග දෙකෙන් භූලක්ෂණ සිතියම් වලට. ඊළඟ කරුණ. ශ්‍රී ලංකාවේ අංගල සිතියමට කියන තවත් නමක් තමයි සමහර අය කියනවා 1ට 63360 පරිමාණයේ සිතියම කියලා අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ අංගල සිතියමට. හරි. ඒ වගේම ඔයාගෙන් අහුවොත් අංගල සිතියම ඇඳලා තියෙන පරිමාණය මොකක්ද කියලා උත්තරේ මොකද්ද? 1ට 63360. හැම එකක්ම කඩපාඩම් කරලා යන්න එපා ළමයි. 1ට 63360 කියන එකේ තේරුම මතක තියාගන්න. මොකක්ද ඒකේ තේරුම වෙන්නේ? 1ට 63360 කියන එකේ තේරුම තමයි අඟල සිතියමේ එක අඟලකින් සැබෑ භූමියේ අඟල් 63360ක ප්‍රමාණයක් ඇඳලා තියෙනවා. එහෙම නැත්නම් සැතපුමක ප්‍රමාණයක් ඇඳලා තියෙනවා. ඉතින් මුළු ලංකාවම ආවරණය වන විදිය මේ අහගන්නකො ළමයි. මුළු ලංකාවෙම තියෙන භෞතිකයි සංස්කෘතිකයි ලක්ෂණයි ඇතුළත් කරලා එක සිතියම එක අඟල සිතියමක් අපිට නිර්මාණය කරන්න බෑ. අම්මට සිරි මොකද්ද මේ භෞතික ලක්ෂණ සංස්කෘතික ලක්ෂණ කියන්නේ කියලා කියන්නම්. පළවෙනි පාඩමේ කියලා දෙන්නේ. භෞතික ලක්ෂණ කියලා කියන්නේ ළමයි පරිසරයේ ස්වභාවිකවම හැදිච්ච දේවල් තියෙන්නේ. ගංගා, ඇලදොල, කඳු වැටි වගේ දේවල්. පරිසරයේ ස්වභාවිකවම හැදුන දේවල් අපි හැම එකක්ම දාන්නේ භෞතික ලක්ෂණ වලට. සංස්කෘතික ලක්ෂණ කියන්නේ මේ පරිසරයේ මිනිස්සු හදාගත්ත දේවල්. දැන් ජනාවාස ගත්තොත් මිනිස්සු හදාගෙන තියෙන්නේ. ගෙවල්, වාහන, පාලම්, වගාවන්, නිවාස ඒවා මිනිස්සු හදාගෙන තියෙන්නේ. මිනිස්සු හදාගත්ත දේවල් අපි දානවා සංස්කෘතික ලක්ෂණ වලට. පරිසරයේ ස්වභාවිකවම හැදිච්ච දේවල් අපි දානවා භෞතික ලක්ෂණ වලට. ඒතකොට ලංකාවෙම තියෙන ওই භෞතිකයි සංස්කෘතිකයි ලක්ෂණ ඇතුළත් කරලා එකාංගල සිතියමක් නිර්මාණය කරන්න බෑ. ගොඩක් ඒවා තියෙනනේ. දැන් ලංකාවේ තියෙන භෞතිකයි සංස්කෘතිකයි ලක්ෂණ ඔක්කොම ටික එකාංගල සිතියමක් ඇතුලේ ළමයි අඳින්න බැරි හින්දා ලංකාවම ආවරණය වන විදිහට 1ට 63360 පරිමාණයේ අංගල සිතියම් කීයක් නිර්මාණය කරලා තියෙනවද? 72යි. MCQ අහන්න පුළුවන්. මුළු ලංකාවෙම තියෙන භෞතිකයි සංස්කෘතිකයි ලක්ෂණ ඇතුළත් කරලා එක අංගල සිතියමකින් අඳින්න බෑ. එක අංගල සිතියමකින් ඇතුලේ ළමයි අංගල සිතියමක් ඇතුලේ මෙන්න මේ පරිමාණයේ අංගල සිතියමක් ඇතුලේ මුළු ලංකාවෙම තියෙන භෞතිකයි සංස්කෘතිකයි ලක්ෂණ දාන්න බෑ.
ඒ හින්දා මුළු ලංකාවෙම තියෙන භෞතිකය සංස්කෘතිකය ලක්ෂණ ඇතුළත් කරලා මෙන්න මේ පරිමාණයේ අඟල සිතියම් කීයක් ඇඳලා තියෙනවද? 72ක් ඇඳලා තියෙනවා. එක සිතියම් පත්‍රයක ළමයි දිගයි පළලයි කීයද? එක සිතියම් පත්‍රයක දිග ගත්තොත් වෙනවා ළමයි අඟල් 27ක්. පළල ගත්තොත් වෙනවා ළමයි අඟල් 18ක්. මේ MCQ පොයින්ට් අන්න බලන්න. මුළු ලංකාවම ආවරණය වන විදිහට එකට 63360 පරිමාණයේ අඟල සිතියම් 72කට ලංකාව ඇදලා තියෙනවා. ඉතින් ඒ එක අඟල සිතියම් පත්‍රයක දිග අඟල් 27යි පළල අඟල් 18යි. ඔච්චරයි ඔයාට අඟල සිතියම් මැඩ ඉගෙන ගන්න තියෙන්නේ. අහගන්නකො. අඟල සිතියමක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔයාට දෙන්න තියෙන උත්තරේ. මේ අහගන්නකො. ශ්‍රී ලංකාවේ අඟල සිතියමක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔයා කොහොමද උත්තරේ දෙන්නේ? ඔයා මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න ඕන. ලංකාවේ තියෙන භෞතිකයි සංස්කෘතිකයි ලක්ෂණ ඇතුළත් කරලා අඟලට සැතපුමක පරිමාණයෙන් නිර්මාණය කරලා දින සිතියම් තමයි අඟල සිතියම් කියලා කියන්නේ. ලංකාවේ තියෙන භෞතිකයි සංස්කෘතිකයි ලක්ෂණ ඇතුළත් කරලා අඟලට සැතපුම් එකක පරිමාණයට නිර්මාණය කරලා තියෙන සිතියම් තමයි අඟල සිතියම් කියලා කියන්නේ. මුළු ලංකාවම එක අඟල සිතියමකින් අඳින්න බැරි හින්දා මුළු ලංකාවෙම තියෙන භෞතිකයි සංස්කෘතිකයි ලක්ෂණ එක අඟල සිතියමක් ඇතුලේ අඳින්න බැරි හින්දා මුළු ලංකාවම ආවරණය වන ආකාරයට අඟල සිතියම් 72ක් නිර්මාණය කරලා තියෙනවා. එක සිතියම් පත්‍රයක දිග අඟල් 27යි පළල අඟල් 18යි. සාරාංශකරණය එතනින් අඟල සිතියම් කතන්දර ඉවරයි. හරි. මොන සාරාංශකරණය? දැන් මාත් එක පාඩම් කරන ටයිම් එක සිතියම් බෙදෙන වර්ග දෙක භූලක්ෂණයි තේමයි භූලක්ෂණ වලට තමයි ලංකාවේ අඟල සිතියම වැටෙන්නේ. පළවෙනි පොයින්ට් එක. ලංකාවේ අඟල සිතියමටම තමයි එකට 63360 පරිමාණයේ සිතියම කියලා කියන්නේ. ඊළඟ පොයින්ට් එක. අඟල සිතියම ඇඳලා තියෙන මොන පරිමාණයෙන් දැහුවොත් එකට 63360. ඒකව කියවන්නත් දන්නවා. එකට 63360 කියන්නේ මේ තියෙන්නේ අඟල සිතියමක් නම් ඒ සිතියමේ එක අඟලකින් සැබෑ භූමියේ අඟල් 63360ක් එහෙම නැත්නම් සැතපුම් එකක ප්‍රමාණය නිරූපණය කරලා තියෙනවා කියන එක තමයි ඒකේ තේරුම. මුළු ලංකාවෙම තියෙන භෞතිකයි සංස්කෘතිකයි ලක්ෂණ ඇතුළත් කරලා එක අඟල සිතියමකට ඇතුළත් කරලා අඳින්න බැරි හින්දා ලංකාව අඟල සිතියම් පත්‍ර 72කට බෙදලා තමයි ඇඳලා තියෙන්නේ. ඒ එක සිතියම් පත්‍රයක දිග අඟල් 27යි පළල අඟල් 18යි. හරි. අපි බලමු ඔයාලට මේ MCQ ටික කරගන්න පුළුවන්ද කියලා. හරි. හරි. අපි බලමු මෙන්න මේ MCQ ටික ඔයාලට කරගන්න පුළුවන්ද කියලා. මම ස්ක්‍රීන් එකේ දානවා ප්‍රශ්නයක් අපි බලමු ඔයාලට ඒක කරගන්න පුළුවන්ද කියලා. ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් 34 කියලා ප්‍රශ්නයක්. ඒකට උත්තරේ මොකද්ද? ශ්‍රී ලංකාවේ අඟල සිතියමක පරිමාණය නිවැරදිව දක්වා ඇත්තේ කුමන පිළිතුරේද? දාන්නටක් ගන්න. අඟල සිතියමේ පරිමාණය දක්වලා තියෙන්නේ මොන උත්තරේද කියලා අහන්න. හරියටම හරි. එකට 63360. ඊළඟ ප්‍රශ්න 35. ශ්‍රී ලංකාවේ අඟල සිතියමක දිග පළල නිවැරදිව පිළිවෙලින් අහනවා. මේ බලන්න මේ දිගයි පළලයි නිවැරදිව පිළිවෙලින්. ඒ කියන්නේ උත්තරේ මුලින්ම තියෙන්න ඕනේ දිග ඊට පස්සේ පළල. මොකද්ද උත්තරේ? chat එකේ දාන්න ඉක්මනට දිගයි පළලයි පිළිවෙලින් තියෙන මොන උත්තරේද? දෙවෙනි උත්තරේ නේද ළමයි? අඟල් 27යි අඟල් 18යි. ඇයි පළවෙනි එක ගන්න බැරි? පළවෙනි එකේ මුලින්ම තියෙන්නේ පළල ඊට පස්සේ දිග. අපිට කියන්නේ දිගයි පළලයි පිළිවෙලින් කියලා. තේරුණාද? එතකොට මුලින්ම ළමයි දිග තියෙන්න ඕනේ උත්තරේ ඊට පස්සේ පළල. හරි. 36 බලන්න මුළු දිවයිනම ආවරණය වන ආකාරයට නිර්මාණය කරලා තියෙන අඟල සිතියම් ගාන කීයද? උත්තරේ කීයද? 72යි. හරි. අඟල සිතියම් මැඩද ළමයි ওই ටිකයි ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් ඒකත් හරි. හයිලයිට් කරගන්නකොට ළමයි මෙන්න මේ විදිහට හයිලයිට් කරගන්න. ශ්‍රී ලංකාවේ අඟල සිතියම යනුවෙන් හඳුන්වන්නේ. හයිලයිට් කරද්දී ඔයාට මම කියලා තියෙනවා මගේ ක්ලාස් එකේ කහ කොළ හයිලයිට් දෙක විතරයි පාවිච්චි කරන්නේ. ඒ වගේම රතු පෑන අනිවාර්යෙන්ම ඕනේ. මේකට යටින් ඉරක් අඳින්න. මේක හයිලයිට් කරගන්න. ඒ වගේම ආයි හයිලයිට් කරනකොට අඟල සිතියම් 72 කියන එකත් දිග අඟල් 27යි පළල අඟල් 18යි. ඕනේවා විතරයි හයිලයිට් කරන්න. ඇයි ඒ කියලා කියන්නද? හිතන්නකෝ ඔයා මෙන්න මේ වගේ නෝට් එකක් ගත්තා කියලා. හරි. මේ වගේ නෝට් එකක් ගත්තා කියලා නිකමට හිතන්නකෝ. ඔයා මේකේ තියෙන හැම වචනයක්ම හයිලයිට් කරොත් හදිස්සියට පාඩම් කරන වෙලාවට වැදගත් කරුණුවට හොයාගන්න බෑ. හැබැයි ඕන කරන වචන විතරක් හයිලයිට් කරා කියලා හිතන්නකෝ. හිතන්නකෝ දැන් මේ වචනේ ඔයා හයිලයිට් කරලා තියෙනවා.
බැලු බැලමට 72 කියන්නේ මොකද්ද කියලා ඔයාගේ ඔළුවට එන්නේ නැහැ. එහෙනම් කෙලින්ම ඔයාගේ මොළයට සංඥාවක් යවනවා. උඹට මේකේ තේරුම දැනගන්න ඕන නම් සම්පූර්ණ වාක්‍යයම කියවපන් කියලා. එහෙම වුණාම ඔයාට මිස් වෙන ප්‍රමාණය අඩු වෙනවා. තේරුණාද? හයිලයිට් කරද්දී ඔක්කොම හයිලයිට් කරන්න එපා. දැන් මම කියවන අඩි රූලෙන් රතු පෑන් අරගෙන මේකට යටින් නිර ඇඳ ගන්න. මේක හයිලයිට් කරගන්න. 72යි 17යි 72යි 27යි 18යි විතරක් හයිලයිට් කරගන්න. ඒතර ටග් ගාලා ඔයාගේ ඇහැ යන්නේ මේක කියවද්දී හයිලයිට් කරපු වචන වලටනේ මුලින්ම යන්නේ. එහෙම වුණාම අර හදිස්සියේ පාඩම් කරද්දී වැදගත් කරුණු මිස් වෙන්න තියෙන සම්භාවිතාවය සෑහෙන්න අඩුයි. තේරුණා නේද? අන්න ඒක පාවිච්චි කරන්න ඕනේ ආ. හරි. ඒ වගේම ඕනනම් මං කො මෙතන ලියා ගන්න කියලා 1,63,360 කියන එකේ තේරුම. සිටිය මෙයා ගල් එකකින් ඕන ලියා ගන්න. සැබෑ භූමියේ අඟල් 63,360ක් නිරූපණය වේ. එහෙම නැත්නම් සැතපුම් එකක් නිරූපණය වේ. කටපාඩම් යන්න එපා. හැම එකක්ම ළමයි අවශ්‍ය දේවල් නිරූපණය මේ ලියා ගන්නා නිරූපණය වේ. ඒ වගේම ඕනනම් තව කෙනෙක්ට ලියන්න පුළුවන්. පැත්තෙන් ලියලා තියාගන්න පුළුවන්. අඟල් 63,360ක් තමයි සැතපුම් එකකට සමාන වෙන්නේ. අවශ්‍ය හැම දෙයක්ම ලියා ගන්න ඔයගේ ටියුට් එකේ. ඕකත් ඕනම් පැත්තකින් ලියලා තියන්න පුළුවන්. කියවනකොට නැත්තම් දන්නේ නැහැනේ සමහර ඒවා පස්සේ කියවද්දි මතකත් ඒවා. එහෙනම් අඟල සිතීම යටතේ උච්චරයි ඔයාලට මතක තියාගන්න තියෙන්නේ ඒකත් ඉවරයි. ඊළඟට යන්නේ අපි ශ්‍රී ලංකාවේ මෙට්‍රික් සිතීම. හරි. අඟල සිතීම ගැන තේරුණා නම් අත උස්සන්න. ස්ටෙප් බයි යනවා. ඒක තේරුණා නම් අත උස්සන්න. ටක්. හරි. ඊළඟට අපි යමු ළමයි ශ්‍රී ලංකාවේ මෙට්‍රික් සිතියම් ගැන. පොඩි කරුණු ප්‍රමාණයක් කියලා දෙන්න තියෙනවා හොඳට අහගන්න. ඔයා ටියුට් එකේ ළමයි හයිලයිට් කරන්න යන්න එපා. මම මේ පෙන්නන එක දිහා හොඳට බලාගෙන ඉන්න. ශ්‍රී ලංකාවේ මෙට්‍රික් සිතියම්. ලියන්න යන්නත් එපා අහගෙන ඉන්න. මේ අහගන්නකො ළමයි. ශ්‍රී ලංකාවේ මෙට්‍රික් සිතියම කියපු ගමන් ඔයාට එක්සෑම් එකේ හම්බෙන්නේ එකට 50000 ඒකට අක් ගාලා ඔයාගේ ඔළුවේ මැවෙනවා. මේ අහගන්නකො ළමයි. මෙට්‍රික් සිතියම් ගත්තොත් පරිමාණ ඕන තරම් තියෙනවා. හරිද? මෙට්‍රික් සිතියම් ගත්තොත් පරිමාණ ඕන තරම් තියෙනවා. එකට 25000 කියන්නේ මෙට්‍රික් සිතියම් පරිමාණය. ඒ වගේම එකට 50000 මෙට්‍රික් සිතියම. ඒ වගේම එකට ලක්ෂ මෙට්‍රික් සිතියම. එකට 1,25,000 මෙට්‍රික් සිතියම. මේ විදිහට ළමයි මෙට්‍රික් සිතියම් පරිමාණ ගොඩක් තියෙනවා. ලංකාවේ ළමයි මෙට්‍රික් සිතියම් පරිමාණ දෙකක් යටතේ සිතියම් නිර්මාණය කරනවා. එකට ලක්ෂ සහ එකට 10000. ඔයාගෙන් ඉරිගහන ප්‍රශ්නයක් අහන්න පුළුවන් ලංකාවේ නිර්මාණය කරන මෙට්‍රික් සිතියම් පරිමාණ දෙක මොනවද කියලා. එකට 50000 සහ එකට 10000. ඒ විදිහට එක MCQ එකක් අහන්න පුළුවන්. ලියන්න එපා, highlight උත් කරගන්න එපා. මම ඒව කියන්නම්. අහගෙන ඉන්න. හරි. මෙහා ගන්නකො ළමයි. මුලින්ම ලංකාවේ මෙට්‍රික් සිතියම් වලින් මුලින්ම නිර්මාණය කර එකට 10000 පරිමාණය. හැබැයි දැන් නිර්මාණය කරන්න එකට 50000. තේරුණානේ? ඔයාලට මම කරුණු තුනක් කියලා දුන්නා. මොනවද ඒ කරුණු තුන? මෙට්‍රික් සිතියම් එක එක පරිමාණ තියෙනවා. එකට 25000 මෙට්‍රික් සිතියම් පරිමාණය, එකට 50000 මෙට්‍රික් සිතියම් පරිමාණය, එකට ලක්ෂ මෙට්‍රික් සිතියම් පරිමාණය, එකට 1,25,000 මෙට්‍රික් සිතියම් පරිමාණ මේ විදිහට මෙට්‍රික් සිතියම් පරිමාණ ඕන තරම් තියෙනවා. හරි. ලංකාව ගත්තොත් ලංකාවේ නිර්මාණය කරන මෙට්‍රික් සිතියම් පරිමාණ දෙක තමයි එකට 50000යි එකට 10000යි. මේ දෙකෙන් මුලින්ම නිර්මාණය කර එකට 10000 හැබැයි දැන් එකට 50000. ඒ කියපු කරුණු ටික තේරුණා නම් අත උස්සන්න. චූටි කරුණු එකින් එක කියලා දෙනවා. තේරිච්ච අත උස්සන්න. ඉස්සර මේක දැන් මේක. හරි. මෙයා ගන්නකො. ඔයාගින් එතකොට ඇහුවොත් එක MCQ එකක් ලංකාවේ නිර්මාණය කරන මෙට්‍රික් සිතියම් පරිමාණ දෙක ඇහුවොත් මේ තියෙන්නේ ඒක. හරි. ඒ වගේම මම ඔයාට කිව්වා දැන් නිර්මාණය කරන්න එකට 50000 කියලා. ඔයාගෙන් තව ඉරිගහන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එකට 50000 මෙට්‍රික් සිතියම් පරිමාණය ළමයි නිර්මාණය කරන්න පටන් ගත්තේ මොන පනත සම්මත කරගත්තටද පස්සේද කියලා අහන්න පුළුවන්. 1974 අංක 27 දරන කිරුම් පඩිහා මිනුම් මිමි පනත සම්මත කරගත්තට පස්සේ තමයි 1980 දශකයෙන් පස්සේ තමයි මෙන්න මේක නිර්මාණය කරන්න ගත්තේ. ඔය MCQ point. ඔයාගෙන් අහන්න පුළුවන් එකට 50000 මෙට්‍රික් සිතියම මේ නිර්මාණය කරන්න ගත්තේ මොන පනත සම්මත කරගත්තට පස්සේද? මෙන්න මේ පනත. මොන දශකයෙන් පස්සේද? 1980 දශකයෙන් පස්සේ. ඒ වගේම තව පට්ට ප්‍රශ්නයක් හරියද? මේක ගොඩක් ළමයි වරද්දන පොයින්ට් එකක්. එක කලාප පේපර් එකක දුකද මම දැක්කා ලංකාවේ එකට 50000 මෙට්‍රික් සිතියම් නිර්මාණය කරන්නේ කවුද කියලා අහලා තිබ්බා. හරිද?
ඒකේ තියෙන භූගෝල විද්‍යාඥයින් කියලා එක උත්තරයක් තිබ්බා. මිනින්දෝරු දෙපාර්තමේන්තුව කියලා තව උත්තරයක් තිබ්බා. සිතියම් නිර්මාණය කරන්නම් කියලා එක එක උත්තර තිබ්බා. හරිද? හරි උත්තරේ වෙන්නේ මොකද්ද? මිනින්දෝරු දෙපාර්තමේන්තුව. ගොඩක් අය ගහන්නේ භූගෝල විද්‍යාඥයෝ කියලා. ඒකත් ඉතින් වැරදි නෑ. ඒක ළමෙක්ට හිතන එක සාධාරණයි. ලංකාවේ 150,000 මෙට්‍රික් සිතියම් නිර්මාණය කරන්නේ කවුරුන්ද? උත්තරවල එකක් භූගෝල විද්‍යාඥයින් මිනින්දෝරු දෙපාර්තමේන්තුව. ඉදිරි උත්තර ටිකක් තිබ්බා. උත්තරේ වෙන්නේ මොකද්ද? මිනින්දෝරු දෙපාර්තමේන්තුව. ඔය ළමයි වරද්ද ගන්න සියුම් පොඩි තැන් තමයි මම ඔයාට ඔය නෝට් කරලා කියන්නේ. හරිනේ? හරි. මෙතනින් ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ කරුණු ටික විතරයි. මෙට්‍රික් සිතියම් පරිමාණ තියෙනවා මේ තියෙන පරිමාණ වලට උදාහරණ. ලංකාවේ පරිමාණ දෙකක් යටතේ නිර්මාණය කරනවා මොනවද? එකට 50,000යි එකට 10,000යි. මුලින්ම නිර්මාණය කර එකට 10,000 දැන් එකට 50,000. එකට 50,000 නිර්මාණය කරේ මොන දශකයෙන් පස්සේද? 80න් පස්සේ. මොන පනත සම්මත කරගත්තට පස්සේද? 1974 අංක 24 දරන කිරුම් පඩිහා මිනුම් බිමි පනත සම්මත කරගත්තට පස්සේ. කවුද මේවා ලංකාවේ පිළියෙල කරන්නේ? එකට 50,000 ඒවා ලංකාවේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුව. ඒ ටික තේරුණා නම් අත උස්සන්න. මෙට්‍රික් සිතියම් වල මුල් කොටස් වල ළමයි මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මේවා ගොඩක් වැදගත් වෙන්නේ MCQ වලට. තේරුණාද කියන එක? මේවා මේ මෙට්‍රික් සිතියම් පාඩමේ මේ මුලින්ම තියෙන MCQ වලට ගොඩක් වැදගත් වෙනවා. MCQ වලට වැදගත් වෙනවා තමයි තියෙන්නේ. හරි. මෙතනින් එතකොට ඔයාලට MCQ අහන්න පුළුවන් තැන් කීපයක් මම ඔයාලට කියලා දුන්නා. හරි. ඔයා highlight කරගද්දි මෙන්න මේ ටික highlight කරගන්න. highlight කරගද්දි මෙන්න මේ ටික highlight කරගන්න. හරි. හරි. ලංකාවේ මෙට්‍රික් සිතියම් නිර්මාණය කරන පරිමාණ දෙක. ඒවා විතරයි. පනත highlight කරගන්න. දශකය highlight කරගන්න. මිනින්දෝරු දෙපාර්තමේන්තුව highlight කරගන්න. ඔච්චරයි. අවශ්‍ය වචන විතරයි highlight කරන්නේ. ඔය MCQ කිහිපයක් තුනක් විතරක්. හැම එකක්ම highlight එපා. හැම එකක්ම highlight එපා. හරිනේ. හරි. ඒ වගේ මෙතන යට ඉඩ තියෙනවා පොඩි chart එකක් දාගමු. ඔමින්න. ශ්‍රී ලංකාවේ අගල සිටිය. එක පැත්තක. පොඩෙන් ලියන්න යන්න එපා. ෂෝට් නෝට් එකක් වගේ එකක්. අනිත් පැත්තේ ශ්‍රී ලංකාවේ එකට 50,000 මෙට්‍රික් සිටිය. නමුත් සත්‍ය වශයෙන්ම ඇඳලා තියෙන්නේ 89. මේක ෂෝට් නෝට් එකක් වඩ පාඩම් කරන්න ලේසියි. මම මේක විස්තර කරන්න ටක් ගාලා ගහගන්න. සිතියම් පත්‍රයක පළල අගල් 18යි දිග අගල් 27යි. මේකේ දිග සෙන්ටිමීටර් 80යි පළල සෙන්ටිමීටර් 50යි. මේක ගහගන්නකො. ගහලා ඒක රතු පාට පෑනෙන් කොටුත් කරගන්න. ෂෝට් නෝට් එකක් වගේ කොටුත් කරගන්න. ශ්‍රී ලංකාවේ අගල සිතියම ශ්‍රී ලංකාවේ එකට 50,000 මෙට්‍රික් සිතියම. ශ්‍රී ලංකාවේ අගල සිතියම් 72ක් නිර්මාණය කරලා තිනවා. මෙට්‍රික් සිතියම් පත්‍ර 92ක් නිර්මාණය කරලා තිනවා. හැබැයි ඇත්තටම ඇදලා තියෙන 89. එක සිතියමක අගල සිතියමක දිග අගල් 27යි පළල 18යි. එකට 50,000 එකක දිග 80යි පළල 50යි. තව තියෙන මේ වගේ පල්ලහැට තව එකක්. මේකේ පරිමාණය වෙන්නේ මේක ඇඳලා තියෙන පරිමාණය වෙන්නේ එකට 6360. මේක ඇඳලා තියෙන පරිමාණය වෙන්නේ එකට 50,000. ඔය ටක් ගාලා ගහ ගන්නකො. ෂෝට් නෝට් එකක් විතර ගහ ගන්න. ටක් ගාලා.
ශ්‍රී ලංකාවේ අඟල සිතියම මේ ලියලා තියෙන්නේ. මේ පැත්තේ එකට 50000 මෙට්‍රික් සිතියම. ලංකාවේ ඉඳලා 72කට අඟල සිතියම් 72ක් ලංකාවේ ඉඳලා තියෙනවා. එකට 50000 පරිමාණයේ සිතියම් පත්‍ර 92කට ලංකාව නිර්මාණය කරලා තියෙනවා. හැබැයි සත්‍ය වශයෙන්ම ඇඳලා තියෙන්නේ 89යි. මේකේ දිග 27යි, පළල 18යි. මේකේ දිග 80යි සෙන්ටිමීටර, පළල සෙන්ටිමීටර 50යි. මේක නිර්මාණය කළ තියෙන පරිමාණය එකට 63360, මේක එකට 50000. ඔයාලට තේරෙන්නේ නැතුණාට ළමයි MCQ කීයක් කතා කරාද දැනට? සෑහෙන ප්‍රමාණයක් කතා කරා මේ පොඩි කරුණු ටික ඇතුලේ. හරි. මේක ලියලි ඉවර නම් අත උස්සන්න. හරි. දැන් එන්න මෙන්න මේ ප්‍රශ්න ටික කරගන්න පුළුවන්ද කියලා බලමු. try එකක් දීලා බලමු. හරි. මේ ප්‍රශ්නේ 37. මෙට්‍රික් සිතියම් නිර්මාණය සඳහා සම්මත කරගත් පනත මොකක්ද කියලා අහලා තියෙනවා. උත්තරේ මොකද්ද? ටක් ගාලා chat එකේ දාන්න. ටක් ගාලා දාන්න. ඔයා දැන් හොයලා දාන්න. උත්තරේ කීයද? මෙතන එකට 50000 කියලා එන්න ඕනේ. එකට 50000 මෙට්‍රික් සිතියම් නිර්මාණය සඳහා සම්මත කරගත් පනත. උත්තරේ මොකද්ද? 1974 අංක 24 දරන කිරුම් පඩිහා මිනුම් මෙබි පනත. උත්තරේ 1. ඊළඟ ප්‍රශ්නේ. එකට 50000 මෙට්‍රික් සිතියම් පිළියෙල කරන්නේ කවුරුන් විසින්ද? මම මේ දැනුත් highlight කරලා කිව්වා. කවුද? උත්තරේ කීයද? හරියටම හරි උත්තරේ දාන ළමයි chat එකේ. එතකොට ඔයාටම ඔයා ගැන ඇගීමක් කරගන්න පුළුවන්. ඔයාට ඒක මතකද කියන එක. හරියටම හරි. මිනින් දොරු දෙපාරකම එන්න. ඊළඟ මුළු ශ්‍රී ලංකාවම එකට 50000 මෙට්‍රික් සිතියම් පත්‍ර කීයකට බෙදලා තියෙනවද? මේ ප්‍රශ්න දෙක මාර වැදගත්. මෙන්න මේ ප්‍රශ්න දෙක මාර වැදගත්. මම ඔයාලට දැන් කිව්වා පැහැදිලිවම ලංකාවේ එකට 50000 මෙට්‍රික් සිතියම් පත්‍ර 92කට බෙදලා තිබ්බත් දැනට ඇත්තටම නිර්මාණය කරලා තියෙන්නේ 89ක් විතරයි කියලා. මේ ප්‍රශ්න දෙක ගොඩක් අය වරද්දනවා. එකට 50000 මෙට්‍රික් සිතියම් පත්‍ර ලංකාව බෙදලා තියෙන ගාන 92යි. හැබැයි ඇත්තටම බෙදලා තියෙන්නේ 89යි. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඊළඟට එකට 50000 මෙට්‍රික් සිතියමක දිගයි පළලයි නිවැරදිව පිළිවෙලින් දක්වලා තියෙන උත්තරේ. දිග මුලින්ම තියෙන්න ඕනේ උත්තරේ ඊට පස්සේ පළල. මොකද පිළිවෙලින් කියලා තියෙනවනේ. පිළිවෙලින් කිව්වොත් ඒ උත්තරේ මුලින්ම දිග ඊට පස්සේ පළල. දිග කීයද 80යි පළල කීයද 50යි. උත්තරේ තියෙනවා පැහැදිලිවම දෙක කියලා. හරි. මට කියන්නේ ඒ ටික තේරුණාද? ඉවර නෑ මදින් මං අහන්නේ ස්ටෙප් බයි ස්ටෙප් නේ යන්නේ. ඒ ටික තේරුණාද? තේරුණානේ? හරි. දැන් ඔන්න බලන්න ළමයි අපි මුලින්ම මෙට්‍රික් සිතියම් ප්‍රශ්නය ඇතුලේ සිතියම් වර්ගීකරණය ගැන කතා කරා. හරිද? සිතියම් වර්ගීකරණය ගැන කතා කරලා ඉවර වෙලා ආව අගල සිතියම් ගැන කතා කරන්න. ඊළඟට මෙට්‍රික් සිතියම් ගැන කතා කරන්න ගත්තා. ඒකේ යටතේ ළමයි අපිට කතා කරන්න තියෙන්නේ එකට 50000 මෙට්‍රික් සිතියම් ගැන තමයි ලොකුවටම. හරි. දැන් බලන්න මෙන්න මැප් එකක් තියෙනවා. ඔන්න අපි මෙට්‍රික් සිතියම් පරිමාණ දෙකක් ලංකාවෙන් අඳිනවා. දැන් නම් අඳින්නේ එකට 50000 මුලින්ම දෙකට 10000. අපි මෙතනින් එහා කතා කරන්නේ එකට 50000 මෙට්‍රික් සිතියම් ගැන. තේරුණානේ? අපි දැන් මෙතනින් එහා පාඩමේ කතා කරන්නේ එකට 50000 මෙට්‍රික් සිතියම් ගැන. හරිනේ? දැන් තමයි එකට 50000ට සම්පූර්ණයෙන්ම අවතීර්ණ උනේ. මෙච්චරලා පොඩි පොඩි කරුණු ටිකක් කතා කරේ. හරි. මෙන්න මේ මැප් එක දිහා පොඩ්ඩක් බලන්න. මෙතනින් අහන්න පුළුවන් ප්‍රශ්න සෑහෙන්න තියෙනවා. මෙතනින් අහන්න පුළුවන් ප්‍රශ්න සෑහෙන්න තියෙනවා. හරි. ඔයාගේ ගාව තියෙන ටියුට් එකෙත් මේ මැප් එක දිහා බලන්න. අංක ගොඩක් දාලා තියෙනවා, කෑලි ගොඩකට කපලා තියෙනවා. බැලු බැලමට පේන්නේ ඒකනේ ඇත්ත. බැලු බැලමට කෙනෙක්ට පේන්නේ ලංකාව තියෙනවා. ලංකාව කෑලි ගොඩකට කපලා තියෙනවා. ඒවට අංකත් දාලා තියෙනවා. ওই ටික තමයි බැලුවාම පේන්නේ. හරි. මම දැන් කියලා දෙන්නම් මේ මැප් එක මොකද්ද? මෙතනින් මොනවද ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හරිද? හරි. මේ බලන්නකො ළමයි. දැන් පොඩ්ඩයි ස්ක්‍රීන් එක දිහා බලන්න. හරිද? අපි දැන් මේ කතා කරන්නේ එකට 50000 මෙට්‍රික් සිතියම් ගැන. හරිද? ළමයි මුළු ලංකාවෙම තියෙන භෞතිකයි සංස්කෘතිකයි ලක්ෂණ ඇතුළත් කරලා එකට 50000 එක මෙට්‍රික් සිතියමකට ඇතුළත් කරලා අඳින්න බෑ.
හරිද? මුළු ලංකාවෙම තියෙන භෞතිකයි සංස්කෘතිකයි ලක්ෂණ 1.50,000 මේ එක මෙට්‍රික් සිතියමක් ඇතුලේ අඳින්න බැරි හින්දා මුළු ලංකාව 1.50,000 මෙට්‍රික් සිතියම් පත්‍ර කීයකට බෙදලා තියෙනවද ළමයි? 92කට මේ විදිහට බෙදුවා. මුළු ලංකාවෙම තියෙන භෞතිකයි සංස්කෘතිකයි ලක්ෂණ ඇතුළත් කරලා 1.50,000 එක මෙට්‍රික් සිතියමකින් අඳින්න බැරි හින්දා මොකද කරේ? ලංකාවම 1.50,000 පරිමාණයේ මෙට්‍රික් සිතියම් පත්‍ර 92කට බෙදුවා. 92 වෙන්නේ තංගල්ල, පළවෙනි එක වෙන්නේ මණිපේ. හරිනේ. හරි. එතකොට මුලින්ම මතක තියාගන්න ඕන කරුණ තමයි 1.50,000 මෙට්‍රික් සිතියම් පත්‍ර කීයකට ලංකාව බෙදලා තියෙනවද? 92යි. ඒකෙන් පළවෙනි එක මතක තියාගන්න මණිපේ කියන එක. අන්තිම එක 92 මතක තියාගන්න තංගල්ල. ඒ වගේම කොළඹ එකත් මතක තියාගන්න 66. හරි. ඊළඟට කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් ගැටලුවක් මම ඔයාට කිව්වා මේ විදිහට 92කට බෙදලා තිබ්බට සත්‍ය වශයෙන්ම ඇඳලා තියෙන්නේ සත්‍ය වශයෙන්ම නිර්මාණය කරලා තියෙන ළමයි. එහෙම නැත්නම් ඇඳලා තියෙන්නේ ඇත්තටම ඇඳලා තියෙන්නේ 89ක් විතරයි කියලා. අම්මට සිරි කොහොමද එහෙම උනේ? මෙතනින් ඇහුවා අවුරුදු දෙකක A level MCQ මෙට්‍රික් සිතියම් වල. මම මේ දැන් කියලා දෙන්න යන කරුණෙන් ළමයි A level වල අවුරුදු දෙකක නව විෂය නිර්දේශයේ අවුරුදු දෙකක MCQ ඇහුවා. මම ඔයාලට කිව්වා මුළු ලංකාවම මේ විදිහට 92කට බෙදලා තිබ්බට ඇත්තටම ඇඳලා තියෙන 89ක් විතරයි. ඒක උනේ කොහොමද? ඒක උනේ මෙහෙමයි ළමයි. හරි? දැන් ඒක උන විදිය කියලා දෙන්න යන්නේ. 92කට බෙදලා ඇයි 89ක් ඇන්දේ? ඉතුරු තුනට මොකද උනේ? ඒක බලන්න මෙන්න මේක දිහා බලන්න. ළමයි බලන්න අම්පාර 57 කියන සිතියම් පත්‍රය. කල්මුනේ 58. තිරුක්කෝවිල් 64, තම්පාඩේ 65, පොතුවිල් 71, කෝමාරි 72. මෙතන සිතියම් පත්‍ර 6ක් නේද තියෙන්නේ? ඔව්ද නැද්ද? අත උස්සන් 6ක් තියෙනවා කියලා කියන අය. 6ක් නේද තියෙන්නේ? අපෝ පේනවා හොඳේ කොටු 6කට බෙදලා තියෙන. ඒතර මෙතන සිතියම් පත්‍ර 6ක් තියෙනව නේද? අත උස්සපන්. හරි අත උස්සන්න ඕ නේද කියලා. පේන දෙයට ඔව් කියපන් බං. හරි. හැබැයි ළමයි දැන් මෙන්න මේ 6කට මෙන්න මේ ටික මේ බලන්න. අම්පාර කියන්නේ එක සිතියම් පත්‍රයක්. කල්මුනේ කියන්නේ තව එකක්. තිරුක්කෝවිල් තව එකක්. තම්පාඩේ තව එකක්. පොතුවිල් තව එකක්. කෝමාරි තව එකක්. 6ක් තියෙනවා. හැබැයි මචං අඳිනකොට මේ දෙකක් එකට සෙට් කරලා ඇන්නේ. අම්පාරයි කල්මුනේ එකට සෙට් කරා එකක් විදියට ඇඳා. තිරුක්කෝවිල් තම්පාඩේ දෙකක් විදියට තියෙන එක එකක් විදියට ඇඳා. පොතුවිල් කෝමාරි දෙකක් විදියට තියෙන එක එකක් විදියට ඇඳා. හරි නේද? 92කට බෙදලා දෙකකට සෙට් කරලා අඳපු හින්දා 3ක් අඩු වුණා. ඒ කියන්නේ 89. හරිනේ කතන්දරේ? 92කට බෙදලා තිබ්බත් ඇත්තටම ඇඳේ 89ක් විතරයි. හරිනේ? දෙකක් විදියට අඳින්න ඕනේවා 3ක් විදියට ඇඳාම 3ක් මෙතනින් අඩු වෙනවා. මේ බලන්න මේවා වෙන වෙන මැන්දා නම් 6ක් ඇදෙන්න ඕනේ. දෙක ගානේ සෙට් කරපු හින්දා 3යි ඇදෙන්නේ. එහෙනම් 3ක් අඩු කරාම 89. දැන් තේරුණා නේද? 92කට බෙදලා තිබ්බත් ඇත්තට මැන්දේ 89ක් විතරයි කිව්වේ ඇයි කියලා. තේරිච්ච ඇත උස්සන්. තේරිච්ච ඇත උස්සන්. 92කට බෙදලා තිබ්බත් ඇත්තට මැදලා තියෙන 89ක් විතරයි. ඒක උනේ කොහමද? අම්පාර කල්මුනේ දෙකකට අඳින්න ඕනේ එකක් විදියට ඇන්දේ. තිරුක්කෝවිල් තම්පාඩේ දෙකකට අඳින්න ඕනේ එකක් විදියට ඇන්දේ. පොතුවිල් කෝමාරි දෙකකට අඳින්න ඕනේ එකක් විදියට ඇන්දේ. ඒකට තුනක්ම එතනින් අඩු කරන්න වෙනවා. 1.89. A level වල ඇහුවේ මෙන්න මේ විදියට ප්‍රශ්නේ. 1.50,000 මෙට්‍රික් සිතියමක ඒකාබද්ධ සිතියම් පත්‍ර වන්නේ. ඒකාබද්ධ කියන්නේ එකට එකතු කරලා ඇඳලා තියෙන සිතියම් පත්‍ර මොනවද? අම්පාර කල්මුනේ, තිරුක්කෝවිල් තම්පාඩේ, පොතුවිල් කෝමාරි. අන්න එහෙමයි ප්‍රශ්නේ ඇහුවේ. A level වල ඇහුවේ ළමයි මෙන්න මේ විදියට ප්‍රශ්නේ. 1.50,000 මෙට්‍රික් සිතියම් වල ඒකාබද්ධ සිතියම් පත්‍ර වන්නේ අම්පාර කල්මුනේ එකක්. ඒකාබද්ධ සිතියම් පත්‍රයක්. තිරුක්කෝවිල් තම්පාඩේ ඒකාබද්ධ එකක්. පොතුවිල් කෝමාරි එකක්. අන්න ඒ විදිහට තමයි ප්‍රශ්නේ ඇහුනේ. ඒ හින්දා ඔයා අම්පාර කල්මුනේ තිරුක්කෝවිල් තම්පාඩේ පොතුවිල් කෝමාරි ඒකාබද්ධ සිතියම් පත්‍රවල අංක ටික වගේම නම් ටික මතක තියාගන්න. හරි ඊළඟට ළමෙක්ට ඇති වෙන්න පුළුවන් ගැටලුවක් තමයි කොහොමද මේ බෙදීම කරේ? ඒ බෙදීම කිරීමට ත්‍රිකෝණමිතික ස්ථානයේ වශයෙන් තෝරගත්තේ පිදුරු තලාගල කන්ද. පිදුරු තලාගල කන්ද. ඒක ඔන්න තව MCQ එකක්. ඔයගෙන් ඇහුවොත් මේ බෙදීමට පදනම් කරගත් ත්‍රිකෝණමිතික ස්ථානය මොකක්ද කියලා පිදුරු තලාගල කන්ද. මේ බෙදීම කරේ ළමයි මෙන්න මේ විදිහට. හොඳට අහගන්නකො. පිදුරු තලාගල කන්දේ ඉඳලා කිලෝමීටර් 500ක් බටහිරින් සහ කිලෝමීටර් 500ක් දකුණෙන් පිහිටන මෙන්න මේ
කල්පිත ලක්ෂයේ ඉඳලා තමයි මේ බෙදීම කරේ. ඒකත් ඔයාගෙන් A level MCQ එකක් විදියට අහන්න පුළුවන්. එකට 50000 මෙට්‍රික් සිතියම් පත්‍ර 92කට බෙදීම කරේ කොහොමද කියලා අහන්න පුළුවන්. ඒ බෙදීම කරේ පිදුරු තලාගල ඉඳලා කිලෝමීටර් 500ක් බටහිරින් සහ කිලෝමීටර් 500ක් දකුණෙන් පිහිටන කල්පිත ලක්ෂයේ ඉඳලා තමයි ඒ බෙදීම කරේ. හරි. ඕල් සිලබස් එකේ වගේම පරණ පොත් කියවන අයගේ තියෙන මෙතන 200 කියලා. දැන් ඔයා ලිව්වොත් ඒක වැරදි. සමහර අයට ඒක නෝට් වෙලා නැත්තම් ඒක ඔළුවට දාගන්න. ඔයා කොහෙන් හරි ඉගෙන ගත්තේ මෙතන 200 කියලා නම් ඒක වැරදියා. ගොඩක් පරණ පොත්වල තියෙන 200. හැබැයි දැන් බෙදීම කරන්නේ 500. නව විෂය නිර්දේශයෙන් මේක තමයි ඔයාගේ තියෙන්නේ. ඔයා නිව් සිලබස් කෙනෙක් මේක ලිව්වොත් වැරදි. බෙදීම කරන්නේ කොහොමද කියලා ඇහුවොත් ඔයා කිව්වොත් පිදුරු තලාගල ඉඳලා කිලෝමීටර් 200ක් බටහිරින් සහ කිලෝමීටර් 200ක් දකුණෙන් පිටින කල්පිත ලක්ෂය ඉඳලා කිව්වොත් වැරදි. දැන් අගේ වෙන්නේ 500. තේරුණාද? ඒක ඕනනම් හයිලයිට් කරලා හරි තියාගන්න. තේරිච්ච ඇත උස්සා. සමහර විට ඔයාගාව තියෙන දැනට තියෙන පොතේ වෙන්නත් පුළුවන්. පොත් කියවනවා නම් 200 කියලා තියෙන ගොඩක් ඒ වගේ. අලුත් එක නෑ ගොඩක් ඒ වගේ. හැබැයි ඔයා නව විෂය නිර්දේශයම් ලියන කෙනෙක්. එතන 500 තියෙන්නේ. හරි. දැන් ඔයා දන්නවා මේ බෙදීම කරේ කොහොමද කියලා. එක්සෑම් එකේ ප්‍රශ්න අහන්නේ කොහොමද කියලා කියන්නම්. එකට 50000 මෙට්‍රික් සිතියම් වල ජාලක යොමු වටිනාකම නිවැරදිව දැක්වෙන්නේ කුමන පිළිතුරේද? අන්න බලන්න. කෙලින්ම ඔයාගෙන් ඇහුවා නම් මෙන්න මේ බෙදීම කරේ කොහොමද කියලා ඔයා කියනවා පිදුරු තලාගල ඉඳලා කිලෝමීටර් 500ක් බටහිරින් සහ කිලෝමීටර් 500ක් දකුණෙන් පිරෙන කල්පිත ලක්ෂය ඉඳලා තමයි මේ බෙදීම කරේ කියලා කියනවා. හැබැයි එක්සෑම් එකේ එහෙම නෙමෙයි අහන්නේ. එකට 50000 මෙට්‍රික් සිතියම් වල සිතියම් පත්‍ර 92කට බෙදීමේදී ජාලක යොමු වටිනාකම කොහොමද කරේ? අන්න එහෙම අහන්නේ. එකට 50000 වල ජාලක යොමු වටිනාකම ලියා දක්වන්න. අන්න එහෙම ඇහුවොත් ඒ උත්තරේ වෙන්නේ බෙදීම කරේ කොහොමද කියන එක. ඒක 2021 A level වල අහලා තිබ්බ ප්‍රශ්නයක්. එකට 50000 මෙට්‍රික් සිතියම් වල ජාලක යොමු වටිනාකම ලියා දක්වන්න. ජාලක යොමු වටිනාකම කියන්නේ මේක බෙදුවේ කොහොමද කියන එක. බෙදුවේ පිදුරු තලාගල ඉඳලා කිලෝමීටර් 500ක් බටහිරින් සහ කිලෝමීටර් 500ක් දකුණෙන් පිහිටන කල්පිත ලක්ෂයේ ඉඳලා. හරි. ඔන්න සාරාංශකරණය ඔක්කොම කියලා දෙනවා අහගෙන. අන්තිම පාර ආයි කියලා දෙන්නේ නැහැ. ලංකාවේ මෙට්‍රික් සිතියම් වලින් අපිට ලොකුවටම කතා කරන්න තියෙන්නේ මෙතනින් එහා එකට 50000 පරිමාණයේ මෙට්‍රික් සිතියම ගැන. මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ පොඩි පොඩි කරුණු කිහිපයක්. මුලින්ම මම ඔයාලට කිව්වා මුළු ලංකාවෙම තියෙන භෞතිකයි සංස්කෘතිකයි ඇතුළත් කරලා එකට 50000 එක මෙට්‍රික් සිතියමකින් අඳින්න බැරි හින්දා ලංකාවෙම තියෙන භෞතික සංස්කෘතික ලක්ෂණ මුළු ලංකාවම එකට 50000 මෙට්‍රික් සිතියම් පත්‍ර මේ විදිහට 92කට බෙදුවා. ඒකෙන් පළවෙනි එක වෙන්නේ ළමයි මණිපේ මතක තියාගන්න. අන්තිම එක වෙන්නේ තංගල්ල. කොළඹ එකත් මතක තියාගන්න 66. ඊළඟට 92කට බෙදුවත් සත්‍ය වශයෙන්ම ඇඳලා තියෙන 89. කොහොමද එහෙම උනේ? අම්පාර 57 කල්මුනේ 58 තිරුක්කෝවිල් 64 තම්පාඩේ 65 පොතුවිල් 71 කෝමාරි 72 6කට අඳින්න ඕනේවා මේවා දෙක ගානේ සෙට් කරලා එකක් විදියට ඇඳා. ඉතින් 92කින් 6ක් විදියට අඳින්න ඕනේවා 3ක් විදියට ඇඳාම අඩු කරලා බලන්න කීයද 89. ඇත්තටම ඇඳලා තියෙන 89 උනේ කොහොමද? අම්පාර කල්මුනේ දෙකක් විදියට අඳින්න ඕනේවා එකකට ඇඳා. තිරුක්කෝවිල් තම්පාඩේ දෙකකට අඳින්න ඕන එකකට ඇඳා. පොතුවිල් කෝමාරි දෙකකට අඳින්න ඕන එකකට ඇඳා. ඒ විදිහට තමයි 89 උනේ. ප්‍රශ්නයක් ඇහුවොත් එකට 50000 ඒකාබද්ධ සිතියම් පත්‍ර මොනවද කියලා එකක් තමයි අම්පාර කල්මුනේ. අනිත් එක තිරුක්කෝවිල් තම්පාඩේ අනිත් එක පොතුවිල් කෝමාරි. ඊළඟ තව MCQ එකක් අහන්න පුළුවන් මේ බෙදීමට ත්‍රිකෝණමිතික ස්ථානයේ වශයෙන් තෝරගත්තේ මොකද්ද? පිදුරු තලාගල කන්ද. ජාලක යොමු වටිනාකම ලියා දක්වන්න කිව්වොත් ඒ කියන්නේ මේක බෙදුවේ කොහොමද කියන එක. පිදුරු තලාගල ඉඳලා කිලෝමීටර් 500ක් බටහිරින් සහ පිදුරු තලාගල ඉඳලා කිලෝමීටර් 500ක් දකුණින් පිහිටන මෙන්න මේ කල්පිත ලක්ෂයේ ඉඳලා තමයි මෙන්න මේ බෙදීම කරේ. ඒ වගේම මෙන්න මේ එක සිතියම් පත්‍රයක ගත්තොත් ළමයි දිග වෙනවා සෙන්ටිමීටර් 80ක් පළල වෙනවා සෙන්ටිමීටර් 50ක්. හරි. තේරුණාද ඒ කරුණුනේ? තේරුණාද ඒ කරුණුනේ? මේදී ශ්‍රී ලංකාවේ භූලක්ෂණ සිතියම් වල ජාලක යමු වටිනාකම. මෙතන ශ්‍රී ලංකාවේ එකට 50000 කියලා එනවානේ. හරි. භූලක්ෂණ සිතියම් වල ජාලක යමු වටිනාකම් වල ආරම්භයේ සිදුවන්නේ පිදුරු තලාගල ඉඳලා කිලෝමීටර් 500ක් දකුණින් සහ කිලෝමීටර් 500ක් පිහිටන බටහිරින් පිහිටන ලක්ෂයකින් ආරම්භ. හරි. තේරුණා නේද? ඊළඟට අපි ළමයි මෙන්න මේ MCQ ටික කරමු. ටක් ගාලා. පොඩක් වගේ.
හරි මම ඔයාලට කිව්වා ඒ ලෙවල් වල ළමයි ඇහුවා කියලා මෙන්න මෙතනින් ප්‍රශ්න වගේක්. අර ඒකාබද්ධ සිතියම් පත්‍ර මම කිව්වා 2021 එක ඇහුවා කියලා. බලන්න එහෙම එකක් අහලා තියෙනවද කියලා. උත්තරේ ඔයාලට හොයාගන්න පුළුවන් කියලා. ශ්‍රී ලංකාවේ 1.50,000 ඒකාබද්ධ සිතියම් පත්‍රයක් වන්නේ උත්තරේ මොකක්ද? ඒකාබද්ධ සිතියම් පත්‍රයක් වන්නේ. උත්තරේ කීයද? උත්තරේ කීයද? තිරු ඒකාබද්ධ සිතියම් පත්‍ර ටික මොනවද ළමයි? ඒකාබද්ධ සිතියම් පත්‍ර ටික මොනවද? හොඳ ළමයි වගේ බලන්න ඒකාබද්ධ සිතියම් පත්‍ර ටික මොනවද කියලා. අම්පාර කල්මුනේ තිරුක්කෝවිල් තම්පාඩේ පොතුවිල් කෝමාරි. උත්තරේ කීවෙනි එකේ තියෙන්නේ? පොතුවිල් කෝමාරි කියලා එකක් තියෙන උත්තරේ 5. මේ 2021 ලෙවල. හරි. ඒ වගේම බලන්න 2020 ලෙවල ලහ ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ 1.50,000 භූලක්ෂණ සිතියම් වල ජාතික කණ්ඩාංක පද්ධතිය පිහිටුවීමට පදනම් කරගත් ත්‍රිකෝණමිතික ස්ථානය. බෙදීමට පදනම් කරගත් ත්‍රිකෝණමිතික ස්ථානය උත්තරේ මොකද්ද? උත්තරේ මොකද්ද? දැන් මේ කිව්වා උත්තරේ 1 පිදුරු තලාගල කන්ද. වන්න බලන්න. තාම මේ MCQ වලට අදාළ කරුණු ළමයි උගන්වන්නේ යා. මේ පාඩමේ මුලින් තියෙනවාට MCQ වලට අදාළ කරුණු ටික ඉගෙන ගන්න. අන්තිම තමයි තියෙන්නේ. ආයි කොහොමද භූලක්ෂණ හඳුනාගන්නේ කියන එක. හරි. හරි. දැන් එන්න ළමයි. එහෙනම් ආයි ටියුට් එකට. හරි. දැන් ඉඳන් එන්න ආයි ටියුට් එකට. ඔයා ළමයි තාම ඉගෙන ගත්තේ මේ පාඩමේ MCQ වලට ඕන ඒවා කියලා කිව්වා. හරිද? අපි බලමු මේ පාඩමේ තව මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හරි. මේ පාඩමේ ළමයි මැද හරියේදී හරිද? මේ පාඩමේ මැද හරියේදී ඔයාලට ඉගෙන ගන්න තියෙනවා රේඛීය පරිමාණ අඳින විදිය. එක්සෑම් ප්‍රශ්නයක්. ඔයා අනිවාර්යයෙන්ම රේඛීය පරිමාණ අඳින විදිය දැනගන්න ඕනේ. මේ පාඩමේ මැද හරියේ ඉඳලා තමයි ළමයි අර මේ ලකුණු 20 ප්‍රශ්න ඇතුලේ ලියන ඒවාට අදාළ කරුණු ටික කතා කරන්න ගන්න. හරිද? ඒ විශේෂයෙන්ම මෙන්න මෙතන ඉඳලා. මෙන්න මෙතන ඉඳලා. මෙතන ඉඳලා තමයි ඔයාගේ ටියුට් එකේ විස්තර කිරීම වලට ඕන තියරි පාර්ට් එක ඔළුවට දාන්නේ. සමෝච්ච රේඛා ගැන මුලින්ම උගන්වලා ඒ වගේම සානුවක් කොහොමද හඳුනගන්නේ? විචින්න සානුවක් කොහොමද හඳුනගන්නේ? මේ වගේ කිසිම එකක් නිර්වචන කටපාඩම් කරවන්නේ නැහැ මම ඔයාලට. පාඩම් කරන්න ඕනෙත් නැහැ. ඔයාලට දැක්ක ගමන් මෙතන තියෙන සානුවක් කියලා හඳුන ගන්න පුළුවන් විදිය කියලා දෙනවට අක්ගාලා. ඔයාලට ඇත්තටම අර ලකුණු 20 විස්තර කිරීම කරන්න, භූලක්ෂණ හඳුනා ගන්න ඕන තියරි පාර්ට් එක ළමයි ඉගෙන ගන්න තියෙන මේ පාඩමේ අන්තිමට. හරි. දැන් මේ කරපු වගෙන් ඔයා තීරණය කරන්න එපා ඔයාලට මෙට්‍රික්ස් සිතියම් ලේසි කියලා පුළුවන් කියලා. හොඳේ. ඔය MCQ වලට ඕන ඒවා තමයි මේ පාඩමේ මුල කතා කරන්නේ. ඕන වෙන්නේ ඒක නෙමෙයි වැඩිපුරම. විස්තර කිරීම කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔයාලට මේක දැක්ක ගමන් ළමයි රැලි තැන්න කියන එකේ නිර්වචන පාඩම් කරන්නේ නැහැ. තනිතලාව මේ කිසිම එකක නිර්වචන මම ඔයාලට පාඩම් කරවන්නේ නැහැ. එපා පාඩම් කරන්න. දැක ගමන් කොහොමද තනිතලාවක් හඳුනගන්නේ? ඒකයි පුළුවන් වෙන්නේ. තේරෙනවද කියන එක? මද බෑවුම කොහොමද? දැන් මද බෑවුමක උනත්, දල බෑවුමක උනත් වෙනස කොහොමද හොයාගන්නේ? නිර්වචන පාඩම් කරන්නේ නැහැ. එක්සෑම් එකේ අපිට කියන්නේ A B ඔස්සේ දැක්වෙන බෑවුම් වර්ගය මොකක්ද? C D වල තියෙන බෑවුම් මොකක්ද? එහෙමනේ අහන්නේ. දැක්ක ගමන් ඔයාට අඳුන ගන්නයි පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාටිකුත් භූෂ්මතාවය විස්තර කරන්න, ජල වහනේ විස්තර කරන්න. දැක්ක ගමන් ඔයාට එතන තියෙන්නේ මොකක්ද කියලා හඳුන ගන්න පුළුවන් නම් ඒ හරි. එතකොට මේ කිසිම එකක නිර්වචන මම ඔයාලට පාඩම් කරවන්නේ නැහැ. මද බෑවුම හඳුන ගන්න ලේසි කොහොමද දන්නවද? සමෝච්ච රේඛා දෙකක් අතර පරතරය වැඩි නම් එතන මද බෑවුම. ගෑවෙන්නේ නැතුව ළඟින් තියෙනවා නම් දල බෑවුම. මම මේ කියන්නේ පොඩ්ඩක් අර කෙටි ක්‍රම. සමෝච්ච රේඛා ඈතින් තියෙනවා නම් මදයි. ගෑවෙන්නේ නැතුව ළඟින් තියෙනවා නම් දලයි. ඒ වගේම තමයි බැරි වෙලාවක්වත් ඒ වගේම තමයි ගෑවිලා ගිහිල්ලා තිබ්බොත් එතන තියෙන මොහොර බෑවුම. අන්න බලන්න වෙනස්කම් ටික. අන්න එහෙමයි පාඩම් කරවන්නේ. මේ වගේ නිර්වචන පාඩම් කරවන්නේ නැහැ මම ඔයාලට. තේරුණාද? ගෑවිලා ළඟින් යනවා. හැබැයි ගෑවිලා ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් එතන මෝර. ඒ වගේම තමයි ගෑවෙන්නේ නැතුව ළඟින් ගියොත් එතන ශීඝ්‍ර. ඈතින් ගියොත් මද. අන්න එහෙම ක්‍රම තියෙනවා. දැන් උත්තල බෑවුමුණත් අවතල බෑවුමුණත් නිර්වචන ඕනේ නැහැ. කන්දක මුදුනයි පාමුලයි හොයාගත්තා නම් එතන තියෙන උත්තල දවතලද කියලා කියන්න පුළුවන්. මුදුනයි පාමුලයි හඳුන ගන්න විදියත් මම ඔයාලට කියලා දෙනවා. දැන් හිතන්නකො සරලවම කන්දක් නෙමෙයි තියෙන්නේ. කන්දේ පල්ලෙහා ඉඳන් උඩට නගින්න නේද උස වැඩි වෙන්නේ. එහෙනම් මෙතන අගයන් දිහා බලලා කන්දේ මුදුනයි පාමුලයි හොයාගන්න පුළුවන්.
කන්ද ගුණත් ඔය උඩට නගිනකොට පල්ලෙහා ඉඳලා උඩට නගිනකොට තමයි උස වැඩි වෙන්නේ. මේ තැන් දෙකේ අගයන් දෙක බලලා කන්දේ පාමුලයි මුලයි හොයන්න පුළුවන්. පාමුලයි මුදුනයි හොයන්න පුළුවන්. 220ට වඩා 320 වැඩි. එහෙනම් මුදුන මෙතන. පාමුල මෙතන. හරි. මෙතනත් එහෙමයි. කන්දේ මුදුනයි පාමුලයි හොයන්න පුළුවන් අගයන් දිහා බලලා ටක් ගාලා. මෙතන පාමුල 220. මෙතන මුදුන. අවතල බෑවුමයි උත්තල බෑවුමයි හොයන්න තියෙන ලේසිම විදිය තමයි නිර්වචනේ පාඩම් කරගන්න. මොකක්ද දන්නවද? මුදුනේ සමෝච්ච රේඛා ළඟින් ළඟින් ගිහිල්ලා පාමුලට යද්දි ඈත් වෙන්නේ අවතල බෑවුම. ඒකේ අනිත් පැත්ත තමයි උත්තල බෑවුම. පාමුල සමෝච්ච රේඛා ළඟින් තියලා මුදුනට යද්දි ඈත් වෙන්නේ එතන උත්තල බෑවුම. අන්න ඔය විදියට භූ ලක්ෂණ සෑහෙන ප්‍රමාණයක් ඔයාලට ඔලුවට දාගන්න තියෙනවා. තේරුණාද කියන්නේ? මේ කිසිම එකක් මම ඔයාලට කටපාඩම් කරවන්න යන්නේ නැහැ. ඈතින් ඈතින් තියෙන්නේ මද. ළඟින් ළඟින් ගෑවෙන්නේ නැතුව තියෙන්නේ දල බෑවුම. කන්දේ පාමුලයි මුදුනයි හොයාගත්තට පස්සේ මුදුනට ලං වෙලා පාමුලට යද්දී ඈත් වෙන්නේ අවතල. ඒකේ ප්‍රතිවිරුද්ධ එක තමයි උත්තල. ඒ විදිහට තියෙනවා. මේ දෙකක් ළඟින් දෙකක් ඈතින් දෙකක් ළඟින් දෙකක් ඈතින් දෙකක් ළඟින් දෙකක් ඈතින් හෙල්බලු. එහෙම තියෙනවා ළමයි කෙටි ක්‍රම. ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ. ළඟින් ළඟින් ගෑවිලා යන්නේ මොහොන. තේරුණාද කියන එක ළමයි? හ්ම්. තේරුණා නේද කියන එක? අන්න ඒ විදිහට භූ ලක්ෂණ ගොඩාක් ඔයාට ඉගෙන ගන්න තියෙනවා. මේ බලන්න ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. මෙතන කෙලින්ම 2020 හෙව්වා. 2020 හෙව්වා. 2011 ඉඳලා 2020 වෙනකන් ආයතගාමී නිම්නයි තීරයක් නිම්නයි හඳුනා ගන්න තිබ්බේ නැහැ 2020 හෙව්වා. අන්න බලන්න. ඒ වගේම මේ වගේම වැඩිපුර අහන්නේ මොනවද? ඒ ඔක්කොම මම ඔයාට කියලා දෙනවා. ඔයාට විස්තර කිරීම කරන්න නම් මේවා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැක්ක ගමන් මෙතන තියෙන කපොල්ලා. මෙතන තියෙන සානුව. මේ ටික පුළුවන් වෙන්න ඕනේ. කන්දක හැම පැත්තෙම යන්නේ අරිය. ඒ වගේම කොටුදැලක විදියට ජාලාකාර කෙටි ක්‍රම තියෙනවා ළමයි. කන්දක එක පැත්තෙන් විතරක් වලයාකාර. ශාකයක අතු විහිදෙන විදියට යන්නේ ශාකීය. ඔය විදියට ළමයි භූ ලක්ෂණ සෑහෙන්න ඉගෙන ගන්නවාට තියෙනවා මේ. හැඩපළු ගංගාවක් කොහොමද අඳුරගන්නේ? නිල් පාට ගංගාවක මැද පුල්ලි පුල්ලි තියෙනවා නම් සුදු පාටින් හැඩපළු ගංගාවක්. ඔන්න ඔය විදියට ළමයි භූ ලක්ෂණ සෑහෙන්න ඔයාට ඉගෙන ගන්න තියෙනවා. දැක්ක ගමන් ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ පාඩමේ අන්තිමටම උගන්වන්නේ ළමයි ඔය ටික. තේරුණාද කියන එක? අන්තිමටම උගන්වන්නේ ඔය ටික. ඊට පස්සේ හරස්කඩ අඳින විදියත් මේ පාඩමේ අන්තිමටම තියෙන්නේ. මුලදී තියෙන්නේ MCQ වලට ඕන ඒවා. ඊට පස්සේ අන්තිමටම හරස්කඩ අඳින විදිය. ඊට පස්සේ මේ විදියට වර්ගඵල ගණනය කරන විදිය. ඒ වගේම වැවක් දුන්නොත් ඒ වගේ පරිමාණ හොයන විදිය. ඕවා තියෙන ළමයි අන්තිමට. හරි. එතකොට දැන් ඔයාලට තේරෙනවා ළමයි මෙට්‍රික් සිතියම් පාඩමේ මුලදී තියෙන්නේ හරිද? මුලදී තියෙන්නේ තියරි පාර්ට් එක. ඊට පස්සේ පොඩි MCQ වලට ඕන ගොඩක් කරුණු. ඊට පස්සේ තමයි අන්තිමේදී තමයි මේ පාඩමේ ගොඩක්ම ලකුණු 20 ප්‍රශ්න ඇතුළත ඕන කරන තියරි දැනුම ඔයාට තියෙන්නේ. හරි. මට කියන්න මෙට්‍රික් සිතියම් වල අද කියලා දීපු ටික තේරුණාද?